හරි පැටවුනේ. අපි දැන් කලින් වීඩියෝ එකේ බේසික් ටික ඔක්කොම Java වල කතා කරලා ඉවර කරා. දැන් අපිට තියෙන්නේ මෙතඩ් ඉඳන් ඉස්සරහට කතා කරගෙන යන. ඒකනේ මෙතඩ් ටික ඉවර කරලා ඩබල් OP concept එක වටහාගෙන ඒ ටික කතා කරලා ඉවර කරලා දාන්න එක්සෑම් එකට කලින් ටක් ගාලා ඒ ටික ඉවර කරලා වැඩ බලන්න. මුලින් බලමු අපි මෙතඩ් එකක් කියන්නේ මොකද්ද? මෙතඩ් එක රියල් වර්ල්ඩ් එකේ එක්සැම්පල් එකක් කියලා බලමු. ඔන්න ඔයා දැන් ඩෙවලොපර් කෙනෙක් වෙලා ඔයාට ටාස්ක් එකක් හම්බ වෙනවා. යම් කිසි මොකක් හරි කඩේක ඔන්න කඩේ ඕනර් ඉන්නවා. කඩේ ඕනර් කියනවා මෙන්න මේ කඩේට POS සිස්ටම් එකක් ගන්න කියලා. point of sale සිස්ටම් එක. ඒක ගැන විස්තර ඔයගොල්ලෝ හොයලා බලන්න. POS සිස්ටම් එක කියන්නේ සාමාන්‍ය බිල් සිස්ටම් එක වගේ තමයි. හරි. ඔන්න දැන් මෙන්න මේ කඩේ තියෙන්නේ number 1 කියලා කඩේ නම තියෙන්නේ. ඊට පස්සේ ලේන් එකත් එයාගේ ලේන් එක දැන්න තියෙන්නේ. දැන් තියෙන ලේන් 1 කියලා එක city එකත් 1 කියලා city එක. හරි. ඔන්න ඔය ටික තමයි අදාළ address එක. මෙන්න මේ කඩේ තියෙන address එක. ඔන්න දැන් ඔයා ඊට පස්සේ මෙන්න මේකට ඔයා POS operating system එක ගන්න ඔන්න software ගන්න. මෙන්න මේකේ තියෙනවා ගොඩාක් රිපෝට්ස්. හරි. දැන් මේකේ තියෙනවා දැන් ඔන්න කස්ටමර් කෙනෙක් බිලක් ගත්තාම බිල් එකට අදාළ රිපෝට් එකක් තියෙනවා. නේද? බිලක් ගත්තාම බිල් රිපෝට් එකක් එනවා. ඊට පස්සේ ඔන්න හදිසියවත් සේල්ස් රිපෝට් එකක් ගන්න වෙනවා. මොනවා හරි බිස්නස් කරන අය සේල්ස් රිපෝට් එකක් ගන්න වෙනවා. ඒකට ඔන්න ඔහොම ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉන්න වැඩ කරන සේවකයන්ට මොනවා හරි ඒගොල්ලන්ගේ ලෙටර් එකක් ගන්නවා නම් ඒ අදාළ ලෙටර් එකේ රිපෝට් එකක් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ රිපෝට් 100ක් විතර තියෙනවා. ඔන්න ඔය රිපෝට් 100ම මේ කඩෙන් දෙනවා කියලා ඉෂුව කරනවා කියලා ඇඩ්‍රස් එක සාමාන්‍ය එක්සැම්පල් එකක් විදිහට ඇඩ්‍රස් එක ගමු. ඉෂුව කරන එක හැම ලෙටර් එකකම මොකක් හරි ඩොකියුමන්ට් එක මේ කඩේ කියන තැන ඇඩ්‍රස් එක දෙන්න එපා. අන්න එතකොට මෙන්න මේ හැම එකකටම ඔන්න මම ඇඩ්‍රස් එක දානවා. මෙන්න මේ සම්පූර්ණ ඇඩ්‍රස් එක number 1 lane 1 city 1 කියන එක දානවා. හොඳයි. ඔන්න දැන් ડોකියුමන්ට් 100ටම මම ඔන්නෝම ඇඩ්‍රස් එක දාගෙන යනවා number 1 lane 1 city 1 කියලා. හරිද? ඔන්න මම සිස්ටම් එක ගහන ඔන්න මාසෙකට විතර පස්සේ මේ පොර කියනවා එයා කඩේ ගෙනියනවා කියලා අලුත් ලොකේෂන් එකකට. ඔන්න අලුත් ලොකේෂන් එක ලේන් එක දෙක සිටි එක වෙන සිටි එක වෙන ලොකේෂන් එකකට ඔන්න එයා කඩේ මාරු කරනවා කියලා. එතකොට දැන් මෙතන කඩේ තියෙන මේ කඩේ තියෙනවා ෂොප් එක තියෙනවා නැහැ. මෙතන ෂොප් එක නැහැ. එතකොට මෙයා මාරු කරා. දැන් මට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මට මේ ડોකියුමන්ට් එකත් වෙනස් කරන්න ඕනේ. මොකද එයා ඇඩ්‍රස් එක මාරු කරලා තිබ්බ ෂොප් එකේ. ඊට අලුත් ඇඩ්‍රස් එක මාරු කරා. දැන් මම මේ ડોකියුමන්ට් ඔක්කොගෙම මේ අලුත් ඇඩ්‍රස් එක අපි දාන්න ඕනේ. දැන් එතකොට ડોකියුමන්ට් 100ක් විතර තියෙනවා නම් මට එකක් දෙකක් මිස් වෙන්න පුළුවන් නේ. මට එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. හින්දා ඔයගලන්ටත් එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. හින්දා ඔන්න ડોකියුමන්ට් ඔයා දැන් හරි කියලා දෙනවා. හැබැයි එකක් දෙකක් මිස් වෙලා තියෙනවා. එකක් දෙකක් ડોකියුමන්ට් වල තියෙන පරණ ඇඩ්‍රස් එකමයි තියෙන්නේ. දැන් ඔන්න ෂොප් ඕනර් මොකක් හරි වැඩකට ඒ අදාළ ડોකියුමන්ට් එක මේ එළියට ගනිද්දි ඒකේ වැටෙන්නේ පරණ එකේ ඇඩ්‍රස් එක නම් ඔයාගේ software එක හරියද? software එක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද සම්පූර්ණ software එකට දැන් ඕන නැති details එකක් දාලා තියෙනවා. දැන් අන්න ඒකෙදි මම document 100ම මෙන්න මේ address line එකට කරේ නේද? address ටික එහෙමම print කරගත්තා. දැන් ඒකට අපිට solution එකක් විදිහට ඔන්න බලන්න. ඔයා print address කියලා ඔන්න ඔය වචනේ ගැහුවොත් ඔන්න print address කියලා වචනේ ගහලා ඔන්න ඕක දැම්මොත් මෙන්න මේ වචනය ඇතුලේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ විස්තර ටික ගබඩා වෙලා තියෙනවා. හොඳයි. මෙන්න මේ වචනේ ඇතුලේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ ඔක්කොම විස්තර ටික ගබඩා වෙලා තියෙනවා නම් එතකොට මම print address කියන එක විතරයි නේද හැමතැනම දානවා. එතකොට මෙන්න මේ වචනේ ගහලා ඕකේ කරාට පස්සේ එනවනම් ඔක්කොම මෙන්න මේ විස්තර ටික. එතකොට මෙන්න මේ print address කියන එකේ කෑල්ලේ විතරයි මෙන්න මේකේ විස්තර ටික තියෙන්නේ. හරිද? එතකොට මේ හැම එකකම මේ විස්තර ටික දාන්නේ නැහැ. මම මේවට දාන්නේ මෙන්න මේ print address කියන නම විතරයි. හරිද? මෙන්න මේ print address කියන නම විතරයි දාන්නේ. හරිද? මම ඊට print address කියන එකට වෙනම එකක් හදලා මොන print address කියලා එකක් දාලා අන්න ඒකට number 2 number lane 2 ඊට පස්සේ city 2 කියන address එක දාගන්නවා. හදිසියවත් දැන් මෙයා වෙන කොහෙට හරි ආයි කඩේ ගෙනිච්චොත් මට මාරු කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන address එක විතරයි. මොකද මේ address එක through තමයි මෙන්න මේවට call කරලා තියෙන්නේ. අන්න ඒකට අන්න දැන් ගත්තේ solution එක මෙන්න මේ solution එකට තමයි අපි method එක කියලා කියන්නේ. හරිද? දැන් අර වගේ එක වගේ දැන් ගොඩක් ලියා ගන්න නැතුව මෙන්න මේ වගේ එක line එකකින් හරි මොකක් හරි එකකින් අපි එකම දේ කරගන්න තමයි එක පාරක් එක රිපීට් කරගන්න නැතුව අපි පොඩි මෙතඩ් එකකට කෝල් කරලා ඒ හරහා දේවල් කරගන්න එක තමයි අපි මෙතඩ් එකකින් කරන්නේ. හරිද? මෙන්න මේක තමයි අපි මෙතඩ් එකක් කියලා කියන්නේ. මෙතඩ් වල වැඩි විස්තර දැන් ප්‍රැක්ටිකල් ටිකත් එක බලමු. දැන් තේරුණා නේද? ඒ කියන්නේ දැන් අපි එකම දේ රිපීට් කර එකම එකේ ලියන්නේ නැතුව ඒ සම්පූර්ණම එකට වෙන එකක් අසයින් කරලා ඒක හරහා අනිත් ડોකියුමන්ට් එක කෝල් කරගන්න විදිහට තමයි අපි මෙතඩ් එකක් කියලා කියන්නේ. හරි. දැන් අපිට තියෙන්නේ Java method ගැන ඉගෙන ගන්න මෙතන වලින් එහාට කිව්වාගේ ඔන්න මම example කියලා Java file එක හදා ගන්නවා. example.java ඔන්න හදාගත්තා. ඒතකොට public class මේක වැඩි ගණන් ගන්න එපා public කියලා තිබ්බට
ඒක ඉස්සරහදි කරමු අපි මොකද්ද කරන්න කියලා. පබ්ලික් නැතුව සාමාන්‍ය ක්ලාස් කියලා දාගමු තිබ්බ විදිහටම. ඔන්න මම මේන් මෙතඩ් එක හදා ගන්නවා. මේන් මෙතඩ් එකේ කලින් කතා කරා වගේ මේන් මෙතඩ් එක ඔන්න දැන් හදාගත්තා. බලමු මේක වැඩ කරනවද කියලා. S out එකක් ඇතුළේ මේක අපි මොකක් හරි print කරලා බලමු. print එච්චරයි. හරි print කියලා වෙනවා. ඒ කියන්නේ මෙතඩ් එකත් අවුලක් නැහැ. රන් වෙනවා. හරි. දැන් අපි යන් Java method වලට. ඔන්න මේ main method එක හදාගත්තේ. main method එක main method එක මම සාමාන්‍යයෙන් බලමු main method එක start වෙලා end වෙන්නේ කොහොමද කියලා. ඔන්න start main method කියලා දැම්මා. ඊට පස්සේ ඒකම end main method කියලා දාමු. හරිද? end method කියලා දැම්මා. ඔන්න main method එක start වුණා. main method එක end වුණා. හරිද? ඊට පස්සේ ඔන්න මම මෙතඩ් එකක් හදා ගන්නවා මට මොකක් හරි ඇඩ්‍රස් එකක් print කරගන්න ඕනේ. අර කලින් කිව්වා වගේ ඔන්න මම මේ ඇඩ්‍රස් එක print කරගන්න මම print කියලා print අරකෙම ලියුව එකම ඇඩ්‍රස් කියලා මෙතඩ් එකක් හදා ගන්නවා. අනිවාර්යෙන් මෙතඩ් එකක් හදද්දී මෙන්න මේ වරහන් දෙක දාන්න ඕනේ. ඩබල් ඔපි පටන් ගන්නදී මම කියන මෙතඩ් ක්ලාස් ඒවා අපි අඳුරගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් මෙතඩ් දෙකක් හදද්දී අදාළ මෙතඩ් නේම් එක දැම්මා. මෙතඩ් නේම් එකට ඉස්සරහින් වරහන් දෙකක් දැම්මා. හරිද? ඊට පස්සේ සංගල වරහන් දාලා අන්න ඒක ඇතුළේ තමයි මොනවා හරි ලියනවනම් ලියන්නේ. හැබැයි මේ මෙතඩ් එක කොහොම එකද? අපි තාම ඊට ටික ඉගෙන ගත්තා. අර වගේම public static void කියලා දැම්මා. ඔන්න මෙතඩ් එක මම හදාගත්තා. අර වගේම මෙතඩ් නේම් එක දැම්මා. මේන් මෙතඩ් එක වගේ මේකේ නම් මේන් මෙතඩ් එක නම් මේන් කියලා තියෙන්නේ. මේකෙදි අපි හදාගන්න අදාළ මෙතඩ් නේම් එක දැම්මා. මෙතඩ් නේම් එකට ඉස්සරහින් වරහන් දෙකක් දාලා ඊට පස්සේ මෙන්න මේ කෝඩ් බ්ලොක් එක සංගල වරහන් දාලා ඒ කෝඩ් බ්ලොක් එක ඇතුළේ තමයි එතකොට බොඩි එක ලියන්නේ. මේක මෙතඩ් එකක් වගේම මේන් මෙතඩ් එක වගේ public static void කියන ටික දැම්මා. ඒක ඉස්සරහදී තේරුම් ගමු මොනවද තියෙන්නේ කියලා. දැන් මම කිව්වේ address එක print කරගන්න. ඔන්න මම address එක print කරගන්න s out එක ඇතුලේ මම number 1 2 3 ඔන්න road shop එකේ අදාළ shop එකේ address එකේ කෑල්ලක්. හරිද? ඔන්න address එක මේක lane එක 2 3 ඊට පස්සේ මේක city එක 3 city එක. හරිනේ. ඔන්න ඔක තමයි address එක. දැන් ඔන්න මම අලුතෙන් මේන් මෙතඩ් එකක් හදාගත්තා. ඔන්න මෙතඩ් එක හදාගෙන දැන් අපි රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඒත් බලන්න මට අවශ්‍ය දේ print වුණාද? මට ඕන වෙලා තිබ්බ ඇඩ්‍රස් එක print කරගන්න. මට ඇඩ්‍රස් එක print වුණා නැහැ. print උනේ start main කියන start main එකයි end main එකයි විතරයි. එතකොට main method එක විතරක් run වෙලා මේක stop වෙලා ගියා කෝඩ් එක. හරිද? දැන් මට print කරගන්න ඕනේ මෙන්න මේ address එක. ඒකින්ද මෙන්න මේ හදාගත්ත method එක මෙන්න මේ method එක අපි call කරන්න ඕනේ. method එක call කරන්න නම් අදාළ method name එක ලියා ගන්නවා. මොකද්ද අපි අදාළ මෙන්න මේ මෙතන දැම්ම method name එක ලියාගෙන අන්න ඒක ඉස්සරහෙන් වරහන දාලා මෙන්න මේ ඉරයි තිතයි දාලා දැම්මා. අන්න ඒක තමයි එතකොට method එක call කරගන්න ඕනේ. මෙන්න මේක තමයි අදාළ method calling කියන්නේ. method calling කියන්නේ මෙන්න මේ අපි හදාගත්ත method එක කොයි හරි තැනක ඉඳන් call කරගන්න එක තමයි. අනිවාර්යෙන් සාමාන්‍යයෙන් අපි method එකක් ඇතුළේ ඉඳගෙන තමයි method එක call කරන්න ඕනේ. හරිද? දැන් බලන්න ළමයි. දැන් start main කියන එක ආවා. start main method එක run වුණා. ඊට පස්සේ මම මෙතන අදාළ method එක call කරලා දිනවා. අදාළ method එක call කරාට පස්සේ ඒ method එක හොයාගෙන යනවා. ඊට පස්සේ හොයාගෙන ගිහිල්ලා ඒකේ තියෙන පළවෙනි line එක print කරනවා. දෙවෙනි line එක print කරනවා. තුන්වෙනි line එක print කරනවා. ඊට පස්සේ main method එක end වෙලා යනවා. මෙන්න මෙතනින් main method එක end වෙලා ගිහිල්ලා මොකද්ද සම්පූර්ණ කෝඩ් එක ඉවර වෙනවා. හරිද? ඔන්න ඔක තමයි සාමාන්‍ය method එකක් call කරගන්න විදිය. ඔන්න exercise එකක් තියෙනවා මම මෙතන දාලා මේ exercise එකේ තියෙන්නේ මොකද්ද බලන්න. exercise එකේ තියෙන්නේ print sum of two numbers කියලා මේ මොකද්ද කරලා තියෙන්නේ? method එකක් call කරලා. මෙන්න මේ main method එක ඇතුලේ print sum of two numbers කියලා method එකක් call කරලා. මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට මේකේ method එක call කරලා මේකේ code එක ගන්න තියෙන්නේ. මොකද්ද කරන්නේ මුලින්ම? මුලින්ම අදාළ method name එක ගහමු. ඔන්න method name එක ගහුවා. මේක method එකක් හින්දා වරහන් දෙකක් දාලා මෙන්න මේක ඇතුළේ තමයි දාන්නේ method body එක. දැන් මේක අර වගේම public static void කියලා දාගත්තා. හරිද? ඔන්න මම method එක create කරගත්තා. දැන් මේක body එක මොකක්ද? print sum of two numbers. sum of two numbers. numbers දෙක එකතු වෙන්න ගන්නදී. ඔන්න අපි user කෙනෙක්ගේ input එකක් ගමු. user කෙනෙක්ගේ input එකක් අරගෙන කරමු. කොහොමද user කෙනෙක්ගේ input එක ගන්නෙ? scanner. ඊට පස්සේ අදාළ මොකක් හරි name එකක් දෙනවා. number කියලා දෙමුකෝ. number equal ඊට පස්සේ new dot scanner වරහන් ඇතුලේ මොකද්ද? වරහන් ඇතුලේ මොකද්ද දාන්නේ? system.in කියලා වරහන් ඇතුලේ දාලා මේක ඉවර කරනවා. හරිද? දැන් ඊට පස්සේ ඒ ගත්ත නම්බරේ අලුත් එකකට assign කරගන්න ඕනේ. මොකද්ද?
ඔන්න මේක යූසර් කියලා ඉමුකෝ S out එකක් ඇතුලේ දෙන්නම යූසර්ගෙන් enter first number ඔන්න යූසර්ට කිව්වා නම්බර් එකක් දෙන්න කියලා. හරිද? ඒක ඊට පස්සේ int num1 කියලා එකක් අරගෙන int num int num1 කියන එකක් අරගෙන ඊට පස්සේ number කියන එක ඇතුලේ තියෙන next int එක කතා කරගත්තා. හරිද? ඊට පස්සේ මම තව එකක් ගන්නවා. ඒතකොට user input දෙකක් අරගෙන ith enter second number enter second number මේ user request second number එකක් තින් කරන්න input කරන්න කියලා number 2 කියලා දාලා මම ඒකේ input නෙමෙයි number කියලා මම අදාළ number scanner variable name එක දුන්නා dot next in කියලා දීලා කරගත්තා. දැන් මොකද්ද මට ඕනේ? sum of two numbers. ඒ කියන්නේ total කියන එක ගන්න ඕනේ. total කියන එක ගන්න මම එතකොට total කියලා එකක් හදා ගන්නවා. total equal num1 එකතු කිරීම num2. ඕකනේ. හරි. දැන් ඔන්න මට s out එකක් ඇතුලේ මට ඕනේ total එක වෙන්නේ total කියන එක. දැන් මොකද මේ කරලා තියෙන්නේ? හරි. ඔන්න ප්‍රශ්නේ තිබ්බේ print sum of two numbers කියලා method එකක් call කරලා තියෙනවා. method එක call කරලා තිනවා මොකද කරන්නේ? අපි මුලින්ම method name එකෙන් method එක හදාගෙන ඒකේ public static void නම් ඒක අදාළ එක දෙනවා. තාම ඉතුරුින් එහාට කරපු නැති හින්දා මේක පොඩ්ඩක් public static void කියලාම දාගෙන යන්. අපි ඊට පස්සේ method එක ලියන්න method body එක ලියන්න අපි මේ code block එක ඇතුළේ තමයි body එක ලියන්නේ. හරිද? ඊට පස්සේ මම user කෙනෙක්ගෙන් input එකක් ගෙන්න ගන්න user කෙනෙක්ගේ input එකක් ගෙන ගන්නවා ඊට පස්සේ ඒක number 1 උයි number 2 උයි කියලා මම integer variable එකක් ඇතුළට දා ගන්නවා ඒක ඊට පස්සේ integer total කියලා variable එකක් හදාගෙන ඒකේ number 1 number 2 එකතු කරලා හදලා ඊට පස්සේ total number කියන එක ගත්තා හරිද දැන් ඔන්න ඒකට අදාළ මම method එක call කරගත්ත ප්‍රශ්නේ තිබ්බ බලමු අපි මේක run කරනවද කියලා ඔන්න enter first number 50යි enter second number 40යි total එක print වුණා අවුලක් නැහැ එතකොට ඔන්න අපිට අදාළ කරපු වැඩේ කරා shape නේද? හරි. ඔන්න අපි අදාළ ප්‍රශ්නෙට අදාළ විස්තර ටික ගහලා අදාළ main method එක හදාගත්තා. මට කියන්න අමතක වුණා මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන්නේ public static void main කියන්නේ මේ තමයි main method එක. මේ තමයි main method එක. අපි main method එක ඇර හදාගන්න අනිත් හැම method එකක්ම කියන්නේ අපි sub method කියලා. මොනවද? sub method කියලා. ඒතකොට අනිත් අපි හදාගන්න ඒවාට කියන්නේ sub method කියලා. මේකට තමයි main method එක කියන්නේ. අනිවාර්යෙන් class එක main method එක through තමයි call කරගන්නේ. මොකද මොකක් හරි software එකක් අපි ගහලා ඉවර වෙලා ඊට පස්සේ එයා හොයාගෙන යන්නේ මුලින්ම main method එක කොහෙද තියෙන්නේ කියලා. ඒ main method එක ඇතුලේ තියෙන එක තමයි call කරන්නේ මුලින්ම. ඒක call කළා තමයි ඊට පස්සේ ඒක හරහා අනිත් ඒවාට යන්නේ. එතකොට මුලින්ම අනිවාර්යෙන් class එක main method එක තියෙන්න ඕනේ. මේ main method එක මේ හදාගත්ත class එකේ main method එක main method එකේ ඇතුලේ තියෙන දේවල් වලින් තමයි අනිත් ඒවාට යන්නේ. හරිද? එතකොට main method එක ඇතුලේ තමයි අපි sub class එකකට මොකකට හරි class method එකකට call කරනවා නම් call කරන්නේ. හරිද? හරි. එතකොට මේක sub class sub method එකක්. මේක sub method එකක්. මේක main method එකක්. හරිද? හරි එතකොට. දැන් බලන්න මෙන්න මේ මං බැලුවේ print sum of two numbers කියන method එක call කරලා ගත්තේ. බලන්න method name එකේදී තියෙන්නේ print sum of two numbers. print sum of two numbers තියෙනවා කියන්නේ print කරගන්න විතරයි නේද? බලන්න අපි හදාගත්ත මේ sub method එකේදී අපි හදාගත්ත sub method එකේ මේ බලන්න අනවශ්‍ය code කෑලි ටිකක් තියෙනවා. print sum of two numbers කියලා තියෙන්නේ. print කරන්න විතරයි. print කරන්න නම් මෙන්න මේ කැලේ විතරයිනේ අපිට අවශ්‍ය. එතකොට මේ user කෙනෙක් input ගත්ත ඒවා ඒ ඔක්කොම මෙතන තියෙනවා. අන්න ඒ කැලේ අපි අයින් කරගමු. එතකොට අදාළ method name එකට අදාළ ටික විතරයි සාමාන්‍යයෙන් අපි කරගන්න ඕනේ. එතකොට තමයි ඒක ගැළපීමක් ඇතුව යන්නේ. දැන් බලන්න මම එතකොට user ගේ input ගන්න ටික main method එකට දාගත්තා. එතකොට මුලින්ම main method එක call කරනවා. ඊට පස්සේ user ගේ input අරගෙන ඊට පස්සේ තමයි මෙන්න මේ print sum of two numbers කියන sub method එක call වෙන්නේ. දැන් එතකොට හරිය නේද? අපි අරකේ user ගේ මුලින්ම input අරගෙන තමයි ඊට පස්සේ අර total එක print වෙන්නේ. බලන්න මෙන්න මේ sub method එක ඇතුලේ තියෙන number 1 කියන එකට error එකක් ආවා. අන්න ඒ error එක හදාගන්න තමයි අපි parameterize method කියන එක භාවිත කරන්නේ. මොකද parameterize method කියන එක. ඒකෙදි වෙන්නේ පැටවුනේ මෙන්න මේ user එකෙන් ගත්ත input එක තියෙනවානේ. අන්න ඒක අපි int number 1 කියලා එකකටයි number 2 කියන variable දෙකකට අපි assign කරගත්තා. ඒතකොට user එකෙන් ගන්න input එක ඒ number දෙකට ඒ variable එකට අපි දාගත්තනේ. ඊට පස්සේ මෙන්න මේ method එකට call කරද්දි මෙන්න මේ sub method එකට call කරද්දි අපි එයාට දෙන්න ඕනේ argument එකක්. argument එකක් කියන්නේ මෙන්න මේ method එක
කෝල් කරද්දී මෙන්න මෙතනට. එතකොට මේ මෙතඩ් එක කෝල් කරද්දී යන්නේ මෙතනටනේ. ඒ එතනට ගියාට පස්සේ ඒක ඇතුලේ තියෙන data අරගෙන ඉතුරු ටික කරන්න කියලා තමයි කියන්නේ. හරිද? මොකද්ද? මෙන්න මෙතන කෝල් කරද්දී ඒ කෝල් කරන්න මං ඔන්න number 1 number 2 කියන ගත්ත දෙක මම මෙතනට දානවා. මොකද්ද? මුලින්ම number 1 උයි number 2 උයි කියන මෙන්න මේ අදාළ sub method එක කෝල් කරද්දී මෙන්න මේ number 1 උයි number 2 උයි කියන method argument දාලා තමයි කතා කරන්නේ. හරිද? එතකොට මේ user එකෙන් ගත්ත input දෙක මම මෙන්න මේ sub method එක ඇතුළට යවුවා. දැන් sub method එක ඇතුළට යවුවට විතරක් හරිද? නැහැ. ඒකෙන් මං එළියට අරගෙන sub method එකෙන් එළියට අරගෙන sub method එකේ තියෙන ඒවාට ඒක දාගෙන ඊට පස්සේ තමයි මෙව්ව කරගන්න ඕනේ. හරිද? දැන් ඊට පස්සේ මම මෙතන number 1 number 2 කියලා දාගත්තා. මෙතන මම int ඒ නමින්ම ගමුකෝ අපි number 1, int number 2 කියලා ගත්තා. හරිද? ඔන්න number 1, number 2 කියලා ගත්තා. හරි. දැන් මොකද කරේ? මම මෙතනදි method එක call කරගනිද්දි මම මේ user එකෙන් ගත්ත number දෙක යවා ගත්තා අදාළ sub method එකට. දැන් යවා ගත්තාම විතරක් මදිද? නැහැ. sub method එක ඇතුලේ තියෙන දේ දැන් එළියට අරගෙන ඊට පස්සේ sub method එකේ method body එක call කරලා තමයි ඊට පස්සේ දේවල් ටික කරන්නේ. හරිද? දැන් ඔන්න මෙතනින් අපි ඇතුළට දාගත්ත ආගියුමන්ට් ටික මෙන්න මෙතන පැරාමීටර්ස් හරහා තමයි කෝල් කරගන්නේ. අනිවාර්යෙන් මෙතන දැන් send කරන data type එක. මෙතන number 1 කියලා මම send කරේ int variable එකනේ. int data type එකනේ. එතකොට මම මෙතනින් පැරාමීටර් එක ගෙන්න ගනිද්දි පළවෙනි එක විදියට ගෙන්න ගන්නේ මෙතනින් පළවෙනි එක විදියට ගෙන්න ගන්නේ int variable එකේ int data type එකෙන් තියෙන මෙතන පැරාමීටර් එකක් විදියට දානවා. මෙන්න මේ පැරාමීටර් name එකට ඔයාලට කැමති එකක් දාත හැකියි. ඊට කලින් බලමු මේක run වෙනවද කියලා. හරි. මේක පොඩ්ඩක් ලොක් කරගන්නවා. ෆස්ට් නම්බර් කියලා ආවා. මෙතන 50 ආවා. 20 දැම්මා 40යි. ඔන්න මෙතන ආවා එතකොට 40යි කියලා. හරිද? එතකොට පැටවුනේ දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කෝඩ් එක රන් වුණා. දැන් මෙතන අපි මේ ටිකට කිව්වේ මොකද්ද? මේ ටිකට කිව්වේ parameters. මොකද්ද? මෙතනින් මම උඩින් දාන්නා. උඩින් දානවා. මෙන්න මේවට කිව්වේ මොනවද? මේවට කියන්නේ method parameters කියලා. හරිද? එතනට දාන ඒවාට කියන්නේ method parameters කියලා. මෙන්න මෙතනදී අපි method එක call කරගනිද්දි දාන්නේ method argument. මොකද්ද? method argument. method argument. හරි නේද? දැන් අනිවාර්යෙන් එතකොට method එක දැන් අපිට method එකේ නමට තියෙන අදාළ දේවල් විතරයි කරන්නේ. අපි එතකොට අදාළ මොනවා හරි එළියෙන් මොනවා හරි ගන්නව නම් අන්න ඒකට අදාළ මෙන්න මෙතන argument එක දීලා ඇතුළට මේ method එක ඇතුළට යවලා අන්න ඒක එළියට ගන්න තමයි method parameters හරහා ඒ ටික එළියට අරගෙන තමයි මෙන්න මෙතන දාන්නේ. දැන් හදිසියවත් ඔයා හිතන්න මෙතන number 1 කියලා එකක් අපි මෙන්න මෙතන අනිවාර්යෙන් number 1ට දෙන්න ඕනේ. මෙන්න මෙතන අපි යවා ගන්න variable එකේ name එකම තමයි. හරිද? මෙතන ඒත් ඔයාලට කැමති name එකක්ද දෙයි. මෙතන int a කියලා දීලා මෙතන int b කියලා දුන්නා කියමුකෝ. කැමති එකක් දුන්නා. හැබැයි මේ ඇතුලේ තියෙන ඒවත් අන්නේ අදාළ නමට මාරු වෙන්න ඕනේ. හරිද? මේ දැන් කරන්නේ මෙන්න මේ පාස් කරන number 1 කියන එක මෙන්න මේ int a කියන එකට initialize වෙනවා. මොකද number 1 කියන එකේ අගය int a කියලා හදාගන්න variable එකට එතකොට මෙතන වෙන්නේ මෙන්න මෙතන වෙන්නේ int a කියලා හදාගෙන ඒකට මෙන්න මේ පල්ලෙහා තියෙන number 1 කියන එක assign වෙන එක. මොකද int a කියලා එකක් අරගෙන ඒකට number 1 කියන එක assign වෙන එක තමයි මෙතන වෙන්නේ. assign වුණාට පස්සේ අන්නේ assign වෙච්ච එතකොට number 1 a කියන එකේ තියෙන්නේ මෙන්න මේ user input කරපු එක. එතකොට අන්නේ ඒක a දෙකයි b කියන එකට එන්නේ number 2 second number එකට input කරපු එක. ඒ දෙක එකතු කරලා total එක තමයි මෙතන වෙන්නේ. ඔන්න ඔක තමයි පැටවුනේ parameterize method එකක් කියන්නේ. හරිද? එතකොට ඒකත් හරි. ඊළඟට යන් අපි return data type එකකට. ඔන්න බලන්න. දැන් මෙතන තියෙන්නේ print sum of two numbers. මම ඒක වෙනස් කරගන්නවා. set sum of two numbers නෑ find sum of two numbers කියමු. මොකක් හරි. find sum of two numbers. find sum of two numbers කිව්වහම එතකොට මේ print කරන එක වැඩක් තියනවද? print කරන එක ඕනෙත් නෑ. ඔන්න මම print කරන එක අයින් කරා. ඔන්න print කරන එක අයින් කළා මම print කරන එක දාගත්තා. print කරන එක දාගත්ත main method එක ඇතුළට. මොකද මේ method එකට අදාළ නැති එක find sum of two numbers කිව්වොත් මොකද්ද find හොයන්නනේ ඕනේ ඒ numbers දෙකේ එකතුව. අන්න ඒක හින්දා අපි ඒක print කරන එක මම එතනින් අයින් කරගත්තා. දැන් බලන්න.
පත එර එකක් ඇවිල්ලා නේද? මෙතන පත එක එර එකක් ඇවිල්ලා මෙතනෙත් පත එර එකක් ඇවිල්ලා. හරිද? ඔන්න බලන්න. දැන් return type method වලදී වෙන්නේ මෙන්න මේ ගන්න මොකක් හරි අපි දැන් method එකකට call කරද්දී argument දාලා parameters දාලා අපි call කරගත්තානේ. ඒ call කරගත්ත එක ඊට පස්සේ මම total කියලා එකක් අරගෙන ඒකට assign කරලා තියෙනවා. දැන් මට total එක print කරගන්න නම් මං ආයෙත් මෙතනට යන්න එපා. අන්නේ total කියලා ගත්ත data එක මෙන්න මෙතනට return කරන්න තමයි අපි return type ඒව පාවිච්චි කරන්නේ. මොකද මෙන්න මෙතනින් එන උත්තරේ සම්පූර්ණ මෙතනට දාන්න තමයි මට ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට return කරගන්නවා මට return කරගන්න ඕන දේ කියලා return කරගත්තා. හරිද? return total කියන එක දැම්මා. ඒත් බලන්න error එකක් තියෙනවා. ඒ error එක නැති කරගන්න මොකද මම කරන්නේ? මෙන්න මේ හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් මොකක් හරි දෙයක් return කරොත් ඒ අදාළ return කරපු එකේ data type එක. මොකද මේ total එකේ නා int කියන data type එක මේ int කියලා data type එකෙන් total කියලා variable එක හදාගන්න. මෙන්න මේ return කරන variable එකේ data type එක මෙන්න මෙතනට මාරු කරගන්න. void කියන එක අයින් කරලා මට ඕනේ int කියන variable data type එක යවන්න. ඔන්න int කියන data type එකක් මම යවුවා. හරිද? ඒත් බලන්න ඒත් error එකක් පෙන්නනවා. print sum of two numbers නෙමෙයි මෙතන මම තිබ්බේ. මම මේක වෙනස් කරගත්තා find sum of two numbers කියලා. find sum of two numbers කියලා වෙනස් කරගත්තා. බලන්න ඒත් මෙතන මට error එකක් දෙනවා. එතකොට ඒගොල්ලෝ කියනවා total කියලා මේ එකක් හොයාගන්න බෑ කියලා. හොඳට මතක තියාගන්න පැටවුනේ. මොකක් හරි data type එකක් එක්ක ඔයා return කරනවා නම් මොකද data එකක් එක්ක ඔයා return කරනවා නම් අනිවාර්යෙන් එයාව variable එකක් ඇතුලේ initialize කරගෙන තමයි දෙන්න ඕනේ. එතකොට in total කියලා data type එකක් variable එකක් හදාගෙන අන්න ඒකේ value එක විදිහට තමයි මම මෙන්න මේ find sum of two numbers කියන method sub method එකකින් return කරන value එක මේකට මම දානවා. එතකොට මෙතන දැන් මම වෙන code පිළිවෙල ගත්තොත් මේ mouse එක දිහා බලාගෙන ඉන්න. ඔන්න මුලින්ම public static void main method එකට call කරනවා. ඒකට call කරාට පස්සේ මේකේ ඇතුලේ user ගේ input දෙකක් ගන්නවා. input දෙකක් අරගෙන ඒක number 1 number 2 කියන variable දෙකට assign කර ගන්නවා. මේ දෙකම integer type variable දෙකක්. හරිද? ඊට පස්සේ in total කියලා variable එකක් හදාගෙන ඒකේ value එකට බලන්න තියෙන්නේ find sum of two numbers කියලා method එකක් sub method එකක් call කරගෙන ඒ sub method එක call කරගනිද්දී argument දෙක pass කරලා තිනවා user එකෙන් ගත්ත input දෙකේ value දෙක. ඊට පස්සේ මම ඒක find sum of two numbers කියලා මේ sub method එකට ගිහිල්ලා sub method එක ඇතුලේ parameters දෙකක් විදිහට ඒ අර user එකෙන් ගත්ත input දෙක මම parameters එකක් විදිහට අරගෙන මේක ඇතුලේ මම කෙලින්ම එතකොට in total සමානයි total එකක් හදලා total කියන එක දාගෙන අන්නේ total කියලා ගත්ත එක return කරගත්තා. return කරගන්නවා කියන ආයිත් මෙන්න මෙතනට මෙන්න මේ කෝඩ් එක වෙනුවට සම්පූර්ණයෙන්ම එතකොට අදාළ total කියන value එක තමයි දෙන්නේ. දැන් මම user එක 50 කියලා දාලා දෙවෙනි එක value එක 20 කියලා දැම්මම 50යි 20යි 70යි. එතකොට මෙතන return එනවා 70ක් කියලා. 70ක් කියලා එන්නේ. එතකොට මෙන්න මේ total කියන එකේ මේ total කියන එකෙන් තමයි 70 කියන එක එන්නේ. ඔයාට බලමු අපි මේක run වෙනවද කියලා දැන්. ඊට පස්සේ මෙන්න මේ total කියන එකට එන උත්තරේ තමයි අපි මෙන්න මේ total කියන එකෙන් අරගෙන මෙන්න මෙතන total කියන එකෙන් අපි print කරගන්නේ. දැන් අපි run කරලා බලමු මේක එකපාරට. ඔන්න enter number 50යි second number එකට මම ආයි 50 දෙන්න. එතකොට එන්නේ 100. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් run වුණා. හරිද? දැන් run වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න මෙතන මෙන්න මේක මම line දෙකකට ගන්න ඕනනම් ඔයාගොල්ලන් කැමති නම් මෙතන return කියලා කෙලින්ම ගහලා A එකතු කිරීම B කියලා දාලා එතකොට කෙලින්ම දෙන්නේ AY BY එකතු කරලා මේ ගත්ත parameter එකෙන් AY BY එකතු කරලා අන්න ඒකේ අගේ තමයි මෙන්න මේ total කියන මෙන්න මේ සම්පූර්ණම code එක අයින් කරලා A ගේ B ගේ අගේ කියන එක total ට assign කරලා අන්න ඒ total කියන එක තමයි මෙතනදී print වෙන්නේ. අන්න ඒක තමයි එතකොට සාමාන්‍යයෙන් parameterize return type method එකක වෙන්නේ. මේකේ මම exercise එකක් දීලා දෙනවා. try කරලා බලන්න. exercise එක try කරලා බලන්න. මොකද මේ ඔක්කොම කරන්න විදිහක් නැහැ පැටවුනේ. exercise තියෙනවා try කරලා බලන්න. මොකද බලට exam එක ගොඩ ගන්න එක තමයි main target එක. හරිද? මෙන්න මේක චුට්ටක් බලමු. මෙන්න මේ code එක පොඩ්ඩක් බලමු. ඔන්න example වල එක code එක. ඔන්න මොකද මේ exercise එක. exercise එක මොකද තියෙන්නේ? පළවෙනි එකම user ගේ main method එක තමයි බලන්නේ. main method එකේ user ගේ input කරගෙන average එක මේ marks වල average එක
අරගෙන ඊට පස්සේ ඒක ඩබල් කියලා වේරියබල් data type එකෙන් avg කියලා වේරියබල් name එකක් හදලා ඒක assign කරලා තියෙන්නේ. හරිද? දැන් එතකොට මට char කියලා එකක් දීලා මෙන්න fine grade කියලා average එකෙන් තියෙන බලන්න fine grade average එක average එක යවපු. දැන් මෙතන user එකෙන් ගත්ත input එක ගත්ත average එක යවලා argument එකක් විදියට යවලා ආගියුමන්ට් එකක් විදියට යවලා මෙන්න මේ find grade කියන sub method එක call කරගෙන දිනවා. අන්න ඒකෙන් එන value එක බලන්න අනිවාර්යෙන් මේ වගේ එකක් දැම්මොත් මෙන්න මෙතනට value එකක් එන්න ඕනේ. මොකද ඒක එතකොට return type එකක්. return type එකක්. ඒක හොඳට ඔළුවේ තියෙනවනේ. හැබැයි බලන්න return type එක char එකක්. character එකක් නේද? char වලින් හදලා තියෙන්නේ. දැන් බලමු මුලින්ම මම find මෙන්න මේ අදාළ name එකෙන් find grade කියලා මේ sub method එක හදාගෙන ඒක එතකොට average කියලා ඩබල් වේරියබල් එකක වැලියු එකක් ආගියුමන්ට් එකක් විදිහට පාස් කරලා එතකොට මම පැරාමීටර් එකක් විදිහට මොකද ගන්න ඕනේ අනිවාර්යෙන් ගන්නත් ඕනේ ඩබල් කියලා එකක් අපිට පැරාමීටර් එකේ නේම් එක විදිහට කැමති එකක් දාලා නේම් එකක් දාලා ඊට පස්සේ ඔන්න මම බොඩි එක ගාගෙන කරා හරිද දැන් බලන්න public static දැම්මා find rate කියන එක කවුද බලන්න char කියන variable data type එකෙන් තියෙන එකකට තමයි assign කරන්නේ. ඒ කියන්නේ මෙයා එළියට එන්නත් ඕනේ, return වෙන්නත් ඕනේ char එකක් විදියට. char variable එකක් විදියට. sorry මෙතන මම දාලා තින්නේ උඩ පැත්තේ උඩ දාලා තින්නේ සමා වෙන example කියන එක ඇතුලේ තියෙනෝනේ. අදාළ class name එක ඇතුලේ තියෙනෝනේ. හොඳට පැටවුනේ. return value හරි. ඔන්න දැන් එතකොට හදාගත්තා. ඔන්න public static කියලා අපි අලුතෙන් character එකක් return කරන character එකක් return කරන sub method එක හදාගත්තා. දැන් මොකද find average නම් එවන average එකට grade එකනේ කරන්න ඕනේ. එතකොට 75ට වැඩි නම් ඒක. 75ට වැඩි නම් මොකද්ද 65ට වැඩි නම් b එක. ඒක එතකොට අපිට ඕනනම් අර if O වලින් දාන්න පුළුවන්. මෙන්න මේකෙන් දාලා දිනේ බලන්න. ඔන්න මෙන්න මේකෙන් දාලා දෙන්න මම කෙලින්ම ගන්න. මම මේක කරා කලින් වීඩියෝ එකේ කොහොමද මේවා ලියන්නේ කියලා. බලන්න මේකේ මොකද කියලා දෙන්නේ. AVG නෙමෙයි මෙතන මේගොල්ලෝ දාලා තියෙන එකම දානවා මම දාපු AVG. හරිද? ඔන්න රිටර්න් කරන්නලු ඇවරේජ් එක මෙන්න මේ එවන ඇවරේජ් එක 75ට වඩා වැඩි නම් ඇවරේජ් එක 75ට වැඩි නම් ඒව print කරන්නලු 75ට වැඩි නම් ඒව print කරන්නලු එහෙම නැත්නම් බලන්න 65ට වඩා වැඩි නම් B ව print කරන්න ආයි බලනවා 50 එහෙම නැත්නම් ඇවරේජ් එක 50ට වඩා වැඩි නම් 50ට වඩා වැඩි හෝ සමානයි නම් C ව print කරන්න එහෙම නැත්නම් ඇවරේජ් එක 35ට වඩා වැඩි නම් S print කරන්න. ඒ මොකක්වත් හරියන්නේ නැත්නම් F print කරන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න return කරනවා. return කරන්නේ කාවද? මෙන්න මේ return කරන්නේ print කරන්න නෙමෙයි sorry මම කලින් කිව්ව print කරන්න කියලා නේද? return කරන්නේ A කියන character එක නැත්නම් B කියන character එක. අනිවාර්යෙන් return කරලා තියෙන්නේ එතකොට character char value එක නේද? char data type එකේ තියෙන value එක තමයි return කරන්නේ. එතකොට මෙන්න මෙතනට assign වෙන්නේ අපි කියමුකෝ දැන් අපි මේක run කරලා බලමු. ඊට පස්සේ assign කරලා S out එකක් ඇතුළේ දාලා දෙනවා average එකයි grade එකයි මොකද්ද කියලා. ඔන්න අපි print කරනවා. ඔන්න මම average එක විදිහට දානවා. average එක විදිහට දානවා. අපි ගමු 80යි කියලා. 80යි ඒක print වුණා. ඒකක් ආවා. හරිද? දැන් අපි ආයෙත් බලමු 60 67 කියලා දාලා 67 දාලා අන්න B එකක් ආවා. ආයෙත් බලමු 52 විතර දාලා ඔන්න C එකක් ආවා. 30 විතර දාමු. F එකක් ආවා. දැන් හරි නේද? දැන් බලන්න කිසි ප්‍රශ්නයක් ආවද නැහැ. අනිවාර්යෙන් මතක තියාගන්න අපි මෙන්න මේ void වෙනුවට දාන්නේ මෙන්න මේ return කරන data එකේ අදාළ value එක තමයි අපි return කරගන්න ඕනේ. data type එක තමයි return කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ බලන්න ඒ data type එකම return කරගෙන බලන්න මෙන්න මෙතනින් check කරගත හැකි අපිට ඒ data එක assign කරගන්නේ අදාළ data type එකේ එකකටමද කියලා. එතකොට ඒක check කරගත හැකි මේක char එකක් නම් මෙතන char කියලා දාලා ඒක හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න අපි return type data return type method උත් කරා. හරිද? දැන් ওই ටික try කරලා බලන්න. ඊළඟට අපි යමු method calling stack එකට. method calling stack කියන්නේ සාමාන්‍ය method එකක් call කරගන්න එකේ idea එකක් තියෙනවනේ කොයි වගේ එකක්ද වෙන්නේ කියලා. බලන්න මුලින්ම මම කිව්වා class එකක් ඇතුළේ ගිහලා බලන්න. යා main method එක තියෙනවද කියලා main method එක
ඒකෙන් තමයි අනිවාර්යෙන් කෝඩ් එක පටන් ගන්න. ඔන්න මේන් මෙතඩ් එක ඇතුළේ ගිහලා මේන් මෙතඩ් එක ඇතුළේ පළවෙනි ලයින් එක තියෙනවා print කරන්න start main කියලා. ඔන්න මේන් මෙතඩ් එක පටන් ගත්ත කියලා start main method කියන එක කරන්න උනා. ඊළඟ ලයින් එකේ තියෙන my method කියලා sub method එකක් call කරලා my method කියලා method එකක් call කරලා තියෙන්නේ. හරිද? method එකක් call කරලා ඊට පස්සේ එයා බලනකොට අකල් my method කියලා එකක් හදලා තිනවා. ඒක ඇතුලේ තියෙන එක ඊට පස්සේ call කරනවා. ඒක ඇතුලේ තියෙන එක කෙනාව call කරනවා. ඒක ඇතුලේ තියෙන මුලින්ම start my method ඊට පස්සේ ආයෙත් ඊළඟ ලයින් එකේ my method end my method කියලා ගතියි. ඊට පස්සේ එයාව call කරලා ඉවර වෙලා මෙන්න මෙයාගෙන් එළියට ඇවිල්ලා එතකොට my method කියන එක call වෙලා ඉවරයි. ඊට පස්සේ ආයෙත් යන්නේ මෙන්න මේක ඊළඟ ලයින් එක end main කියන එක එන්නේ මේ බලන්න. එතකොට මුලින්ම start main ඊට පස්සේ start main වුණා. හරි. ඊට පස්සේ my method එක ඇතුලේ තියෙන start my method කියන එක ආවා. ඊළඟට end my method කියන එක ආවා. ඒකෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ end main කියන එක run වුණා. හරිද? ඔන්න මෙන්න මේ example එකේ තියෙන code එක පොඩ්ඩක් බලන්න. පුළුවන් නම් වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් try කරලා බලන්න. එතකොට call වෙන්නේ කොහොමද කියලා. මම මේ method එක මේ ටික ඔක්කොම මම white board එකේ අරගෙන පෙන්නන්න. හරිද? white board එක අරගෙන ඔක්කොම කියලා. හරි. ඔන්න බලන්න ඔන්න මුලින්ම හොයාගෙන යනවා මේන් මෙතඩ් එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න තියෙන්නේ මේන් මෙතඩ් එක. මේන් මෙතඩ් එක ඇතුලේ start main කියන එක run වෙනවා නේද? start main කියන එක print වෙනවා. start main කියන එක run වුණාට පස්සේ MA කියන එක හොයාගෙන යනවා. MA කියලා sub method එක හදලා තිනවා. ඊට පස්සේ MA කියන එක හොයාගෙන යනවා. MC කියලා method එකක් තියෙනවා. MB කියලා තියෙනවා. මේ තියෙන්නේ MA කියලා. MA කියන method එක කෙලින්ම call වෙනවා. එතකොට මෙතනින් ගිහිල්ලා කෙලින්ම MA කියන method එකට තමයි oops මෙතනින් ගිහිල්ලා කෙලින්ම MA කියන method එකට යනවා. MA කියන method එකට ගියාට පස්සේ MA කියන method එක MA කියන එකේ start මේ MA කියන එක run වෙනවා. ඊට පස්සේ ඊළඟ line එක බලන්න. ඊළඟ line එකේ තියෙන්නේ MB කියන method එක call කරලා. MB කියන්නේ ආයෙත් එතකොට යනවා MB කියන එකව හොයාගෙන. MB කියන එකව ගිහිල්ලා හොයාගෙන අන්න එයාගේ පළවෙනි එක run වෙනවා. එයාගේ පළවෙනි එක මොකද? start MB. ඒ start MB ත් එතකොට run වෙනවා. start MB run වුණාම ඊළඟ line එක MC කියලා තව මේ method එකක් තියෙනවා. එතකොට ඒ method එක හොයාගෙන යනවා. ඒ method එක ඉන්නේ මෙතන ඊළඟට. එතකොට එතකොට එයාගේ method එක ඇතුළට යනවා. එයාගේ method එක ඇතුළට ගියාම පළවෙනි පේලියේ තියෙන්නේ start MC. අවුලක් නැහැ. ඔන්න MC එක start කරා. ඊළඟ පේලියේ තියෙන්නේ මොකද්ද බලන්න. ඊළඟ පේලියේ තියෙන්නේ end MC. ඔන්න එතකොට MC කියන එක end වුණා. MC එක end වුණා. මෙන්න මෙතනින් ආයිත් යනවා. කොහෙටද MC එක call කරලා තිබ්බේ කොතනටද? MC එක call කරලා තිබ්බේ මෙතනට. MC එක call කරලා තිබ්බේ මෙතන. ඊට පස්සේ MC ඉවර හින්දා ඊළඟට MB කියන එක මෙන්න මෙතන MB කියන එක කෙනාව එතකොට end MB කියන එක print වෙනවා. එතකොට එයාවත් ඉවරයි නේද? එතකොට එයාවත් ඉවරයි. MB කියන එක්කෙනා කෝල් කරලා තිබ්බේ කොහෙද? MB කියන එක්කෙනා කෝල් කරලා තිබ්බේ කොහෙද? MB කියන එක්කෙනා කෝල් කරලා තිබ්බේ MA ගේ ඇතුලේ. එතකොට අන්න එතනට ගිහිල්ලා ඒක ඉවර හින්දා ඊළඟ ලයින් එක මෙන්න මෙතනින් print වෙනවා. දැන් බලන්න MB MA ගේ ඇතුලේ තිබ්බ MB වත් ඉවරයි. ඊට පස්සේ end MA ඉවර වෙනවා. end MA ඉවර නම් බලන්න. ඊට පස්සේ MA කෝල් කරේ කොතනද? MA method එකට කෝල් කරේ. MA කෝල් කරේ මෙන්න මේ main method එක ඇතුලේ නේද? මෙන්න මේ main method එක ඇතුළේ තමයි MA ට call කරේ MA ඉවර වෙලා ඊට පස්සේ එතනටම ගිහිල්ලා එයාව ඉවර වෙනවා ඊට පස්සේ ඉවර වුණාට පස්සේ මෙන්න මේ end main එක තමයි run වෙන්නේ එතකොට මේක කොයි වගේද වෙන්නේ කියලා ලියාගෙන ආවොත් ඔන්න මුලින්ම මොකද්ද start main ඊට පස්සේ MA එක call කරනවා ආයෙත් ඊට පස්සේ start MA එක ඇතුළේ තියෙන start MA කියන එක print වෙනවා. ඊට පස්සේ MB ට call කරනවා. MB ට call කරනවා. MB ට call කළාම එතකොට start MB කියන එක call වෙනවා. හරිද? ඊට පස්සේ MB එක ඇතුලේ තියෙන ඊළඟ පෙළේ MC ඊට පස්සේ තියෙන MC එක හොයාගෙන ඉන්න start MC. start MC. හරිද? මේ capital symbol පොඩක් එහාම එහාම වෙලා. හොඳේ ගණන් ගන්න එපා. ඊට පස්සේ බලන්න MC එක ඊළඟ පෙළිය end MC. end MC. MC. එතකොට MC කියන එක සම්පූර්ණයෙන්ම ඉවර වෙලා MC එක call කරපු තැනට ගිහිල්ලා එතකොට ඒ පෙළිය ඉවර හින්දා ඊළඟ පෙළිය කතා කරනවා. එතකොට end MB කියන එක M වෙනවා. ඊට පස්සේ MB වත් ඉවරයි. එතකොට MB ව කෝල් කරපු තැනට ගිහිල්ලා ඒකේ ඉවර වෙච්ච අන්තිම පෙළිය ඊට පස්සේ රන් කරනවා. ඊට පස්සේ MA කියන එක රන් වෙනවා. ඊට පස්සේ MA වත් ඉවර හින්දා MA වත් ඉවර වෙලා MA ව කෝල් කරගත්ත තැනට ගිහිල්ලා ඊට පස්සේ එතන යට තියෙන ඉතුරු ලයින් එක print වෙනවා. end main. ඔන්න ඕක තමයි output එක එන්න ඕනේ. බලමු දැන් ඕක output එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ওই විදිහට output එක ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු අපි.
දැන් අපි රන් කරලා බලමු මොකද්ද output එක කියලා. start main start ma mb mc end mc mm end mb end ma end main එක. හරියට ආව නේද? එතකොට දැන් තේරුණා නේද මොකද උනේ කියලා. ඕක තමයි method calling stack එකේදී වෙන්නේ. මේකෙත් එච්චර මේ එක්සාම්පල් දීලා තියෙන try කරලා බලන්න පැටවුනේ. ඊළඟට මෙන්න මේ කෝඩ් එක පොඩ්ඩක් බලන්න. මෙන්න මේක. මෙන්න මේ කෝඩ් එක බලන්න. ඔන්න මේන් මෙතඩ් එක හදලා තිනවා. මේන් මෙතඩ් ඇතුලේ int x කියලා තියෙනවා. s out එකේ x key value එක print කරන්න. ඊළඟට ආයිත් s print කරන්නලු x key value එක ආයි. එතකොට දෙකෙන් print වෙන්නේ මෙතනත් 100 print වෙන්න ඕනේ. මෙතනත් 100 print වෙන්න ඕනේ. මෙතනත් එතකොට 100 print වෙන්න ඕනේ. හරිද? දැන් බලන්න ඒ class එක ඇතුලේ තියෙනව නේද? increment කියලා මෙතඩ් එකක් හදාගෙන ඒකට ඒකේ x කියලා එකක් අරගෙන x කියලා එකක් අරගෙන ඒකේ 100 අරගෙන ඒකට 100 එකකින් වැඩි කරන්න කියලා. හැබැයි බලන්න මේක ඇතුලේ කොහෙවත් මම ඒ ඉන්ක්‍රිමන්ට් කියන මෙතඩ් එක කෝල් කරලා තියෙනවද? ඉන්ක්‍රිමන්ට් කියන මෙතඩ් එක කෝල් කරලා නැහැ. ඒකින්දා 100 කියන එකමයි print උනේ මේ x value එක. ඔන්න බලන්න මම increment කියන එකට කෝල් කරනවා. ඔන්න increment කියන එකට කෝල් කරා. බලන්න මොකද වෙන්නේ කියලා. main method එක ඇතුලේ x මෙව කරා. s පළවෙනියෙන්ම print කරගත්තා. ඊට පස්සේ increment කියන method එකට කෝල් කරලා increment කියන method එකට කෝල් කරාගෙන increment එක ඇතුළට යයි. හරිද? increment එක ඇතුලේ ඔන්න int x කියලා එකක් හදලා ඒකට 100 කියලා එක 100 assign කරලා තියෙනවා. ඒකට 100 assign කරලා තියෙනවා. ඊට පස්සේ ඒ 100 කියන එක එකකින් වැඩි කරලා තියෙනව නේද? මේක එකකින් වැඩි කරලා එතකොට 101යි මේ දැන් x ගේ value එක 101යි. හැබැයි බලන්න මොකක් හරි වෙනවද කියලා. x ගේ value එක 101 වුණා මෙතනදී. ඊළඟ පෙළියේ ආයෙත් print වුණා. බලමු මේක print කරලා කීයද එන්නේ කියලා. බලන්න ඒත් 100මයි ආවේ. ඒත් 100මයි ආවේ. ඇයි ඒත් 100මයි ආවේ. බලන්න මෙන්න මේ method එක call කරාට method එක ඇතුලේ තියෙන int x කියලා අලුත් එක්කෙනෙක් variable එකක් හදාගෙන අන්න එයාවමයි එතකොට අන්න එයාවම ඒක ඇතුලේදී ඒ sub method එක ඇතුලේදී වැඩි වෙලා එයාවයිත් මෙහෙට එවලා තියෙනවද? මෙහෙට එවලා නැහැ. එයාව එතකොට මෙහෙට එවලා නැහැ. එයාව එතකොට මෙහෙට අපි ගෙන්න ගන්නත් ඕනේ. මොකද්ද කරන්නේ? ගෙන්න ගන්න කලින් මෙන්න මේ 100 කියන එක මෙතන අපි හදාගන්න නැතුව ඉමු නේද? මෙතන 100 කියලා හදාගන්න නැතුව ඉමු. මොකද එතකොට බලමු කාවිත් මොකද වෙන්නේ කියලා. දැන් මෙතන 100 කියලා මම 100ට අපි මෙතන 99 කියලා දෙක දාමුකෝ. 100 නැතුව පොඩ 99 90 කියලා තියමු. ඔන්න 90 කියලා තිබ්බා. මං ඔන්න මේ 90 කියන එක එතකොට මෙතඩ් එක කෝල් කරද්දී ආගියුමන්ට් එකක් විදිහට යවනවා. එතකොට x ගේ වැලියු එක යවනවා. x ගේ වැලියු එක යවුවාම මෙන්න මෙතනින් යාව x ව කැච් කරගන්න මම x කියලා එකම දාන්නම් කමන්නේ. එකම නම් වෙන්නත් පුළුවන්. හරිද? ඔන්න int x කියලා එකක් ආවා. හොඳට මතක තියාගන්න පැටවුනේ. මෙන්න මෙතන අපි එකම නමින් මොකක් හරි මෙන්න මෙතන variable එකක් හදාගත්තොත් int x කියලා ආයිත් ඒ method එක ඇතුලේ ආයිත් int x කියලාම එකක් හදාගන්න බෑ. ඕනනම් int y කියලා එකක් හදාගන්න පුළුවන්. x කියලා එකක් පුළුවන්ද? x කියලා එකක් බෑ. වෙන නමකින් ඕන්න පුළුවන්. හැබැයි ඒ නමින්ම ආයිත් method එක හදාගන්න බෑ. ඕන්න x ගේ value එක අපිට වෙනස් කරන්න පුළුවන් 100යි කියලා. ඔන්න දැන් මෙතන ඉන්නේ 90 කියලා. ඔන්න 90 දැන් 100 වෙලා ඔන්න 100 තමයි x වලින් වැඩි වුනේ. ඔන්න ඔන්න 100 කියලාම දාලා මම එතකොට print කරා. ඒත් බලන්න 90 90 කියලා print වුණේ. මෙතන 90 මම වෙනස් කරපින්ද 90 90 කියලා print වුණේ. ඒත් මට වෙච්ච ඕන දේ වුණේ නැහැ නේද? මට ඕන උනේ මෙන්න මෙතන ආපු එක්කෙනාගේ දැන් මෙතන යවපු එක්කෙනාව වැඩි කරලා ගන්න නේද? මෙතන මම 100 කියන එක අයින් කරගන්න. මොකද මම යවන එක්කෙනාවනේ විතරයි වැඩි කරගන්න ඕනේ. ආයිත් එයාට ඉනිෂියලයිස් කරගන්න ඕනේ නැහැ. එතකොට මෙතනට යන්නේ මම මෙතන 90 නෙමෙයි 100 කියලාම දාන්න. හරිද? මෙතන යන්නේ එතකොට 100 විදියට වුණ දැන් print කරලා බලමු මෙතනම මෙහෙම print කරලා බලමු. දැන් print වෙනවා 100 100. හරිද? දැන් ඔන්න මම මේ යවන එක x කියලා එකක් කැච් කරගත්තා. ඒ x දැන් ඒ කියන්නේ යවන්නේ 100 100ව කැච් කරගෙන 100 එකකින් වැඩි කරා. දැන් මම මොකද කිව්වේ? රිටර්න් කරන්න කියලා කිව්වා අදාළ වැලියු එක. රිටර්න් කරන්න කිව්වා අදාළ වැලියු එක. මේ වැලියු එක රිටර්න් කරනවා x කියන වැලියු එක මොකද්ද? ඉන්ටිජර් ටයිප් එකයි. එතකොට void වැඩුවට in කියන එක දාගන්නවා. එතකොට රිටර්න් එකේ තියෙන error එක යනවා. බලමු මේක රන් කරලා. ඒත් 100යි 100යි. ඒත් 100යි 100යි. මොකෝ සීන් එක? ඒත් 100යි 100යි. මම කිව්වා return data type එකක් එද්දි අනිවාර්යෙන් මෙතන අනිවාර්යෙන්ම මොකක් හරි එකක් initialize data variable එකකට initialize කරගන්න තමයි එන්නේ. return කරනවා කියන්නේ අදාළ data එකේ ඉන්නේ value එකක් විදියට. මෙතනට එතකොට x එන්නේ කීයද? මේ x කියලා හදාගත්ත එකේ value එක මෙතනින් return වෙන x ගේ value එක දාලා initialize කරගෙන තමයි ඊළඟ පෙළියට යන්නේ. දැන් බලමු කීයද එන්නේ කියලා. දැන් බලන්න දැන් ඕන දේ වුණා නේද? ඉන්ක්‍රිමන්ට් වුණා එකකින්. දැන් මෙතන වැලියු එක කීයද? 101යි. දැන් තේරුණා නේද? දැන් එතකොට ඒ වගේ එකක් වුණත් අවුලක් නැහැ. කෝලිං
stack method call කරද්දී කොහොමද වෙන්නේ කියලා idea එකක් තියෙනවා. එතකොට මෙතන call කරද්දී අපි මෙතන call කරද්දී argument එකක් දාලා එතන parameters විදියට ගෙන්නගෙන ඊට පස්සේ ඒක value එක වැඩි කරනවා නම් වැඩි කරලා ඒක return කරද්දී ඒ return අදාළ variable එකට variable එකේ data type එක void වෙනුවට දාලා තමයි ඊට පස්සේ මේක අනිවාර්යෙන් void වෙනුවට දාගත්තොත් ඒක return වෙනවා නම් වෙන්නේ value එකක් විදියට data value එකක් විදියට එන්නේ ඒ value එක අනිවාර්යෙන් මොකක් හරි variable එකට assign කරගෙන තමයි ඒ ඔස්සේ තමයි අපි print කරගන්න ඕනේ. හරි. method එකක් declare කරද්දී ඒ කියන්නේ method එකක් හදද්දී අනිවාර්යෙන් method එකේ අනිවාර්යෙන් cases ටිකක් තියෙනවා මොකක්ද ඒකට කියන්නේ අනිවාර්යෙන් තෘප්තිමත් කරන්න ඕනේ කරුණු වගේක් තියෙනවා. මොකද්ද? අනිවාර්යෙන් තෘප්තිමත් කරන්න ඕනේ කරුණු වගේක් තියෙනවා. මම මේක මෙන්න මේ ස්ලයිඩ් එක දාගෙන යනවා. එකින් එක කරනවට වඩා මේක ලේසි ටක් කරගෙන යන එක. හරි. ඔන්න පළවෙනි එක තමයි should call. අනිවාර්යෙන් call කරන්න ඕනේ. අනිවාර්යෙන් call කරන්න ඕනේ should call. එතකොට මොකද්ද? ඔන්න බලන්න මුලින්ම යන්නේ main method එක ඇතුළේ. main method එක ඇතුළේ ගිහලා බලන්න මේ main method එක ඇතුළේ තියෙන එක තමයි run කරන්නේ. my method කියලා sub method එක හදලා තිනවා. ඊට පස්සේ අන්න ඒක sub method එක මේක නිකන් හදලා තිබ්බා කියලා වැඩක් තියනවද? මෙන්න මෙයාව මෙතනින් call කරන්නේ නැතුව මෙන්න මේකෙන් call කරන්නේ නැතුව මෙයාව හදලා වැඩක් තියනවද? එයාව හදලා වැඩක් නැහැ. ඕනනම් මෙයාව ටක් මේ run කරලා පෙන්නන්න. ඔන්න ඔන්න මම මෙතනින් my method කියන එක call කරන්නේ නැහැ. my method call කරන්නේ නැතුව මම run කරනවා. කිසිම output එකක් නැහැ. ඔන්න බලන්න ආයිත් මම මෙයාව run කරලා පෙන්නන්න. ආයිත් මෙයාව run කරලා පෙන්නන්න. කිසිම output එකක් ආවද නැහැ. output එකක් ආවේ නැහැ. අනිවාර්යෙන් අපිට ඒ method එකක් කතා කරගන්න ඕන නම් method එකට අනිවාර්යෙන් call කරගන්න ඕනේ. method එකට අනිවාර්යෙන් call කරගෙන තමයි run කරන්න ඕනේ. එතකොට තමයි method එක call වෙන්නේ. ඊළඟ එක තමයි method call කරගන්න order එකක් නැහැ. method ටික අපිට declare කරගන්න කිසිම order එකක් නැහැ. අපිට කැමති විදියට order එක දාන්න පුළුවන්. හරිද? කැමති විදියට දාන්න පුළුවන්. බලන්න මෙන්න මේ code එක පොඩ්ඩක්. ඔන්න මම public static කියන එක මෙහෙම දාලා public static මැදින් දාලා ඊට පස්සේ MB කියන එක යටින් දාලා MA උඩින් දාලා MC යටින් දාලා. මෙයා මොකද මුලින්ම කරන්නේ? මෙයා මුලින්ම හොයාගෙන යනවා main method එක කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ගිහලා ඊට පස්සේ main method එක run වෙනවා. ඊට පස්සේ MA කියන එක හොයාගෙන MA කියන sub method එක හොයාගෙන MA කියන method එක හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන ටික මෙව කරලා එහෙම එයා හොයාගෙන ගිහිල්ලා තමයි sub method එක run කරන්නේ. මේ බලන්න කිසියවලක් තිබ්බද method තියෙන pattern එක මාරු වුණා කියලා. මොකද කලින් මේ pattern එක නෙමෙයි තිබ්බේ මෙතන. මම මේ ටික උඩට අරගෙන main method එක විතරයි යටට දාලා තිබ්බේ. ඒත් මේ method වල order එක වෙනස් වුණා කියලා කිසිම දෙයක් වුණේ නැහැ. ඊළඟ එක method declaration must directly enclose to the class. හොඳට මතක තියාගන්න පැටවුනේ class එක ඇතුලේ තමයි අනිවාර්යෙන් method එක declare කරන්න පුළුවන්. මොකද sorry class එක ඇතුලේ තමයි method එක declare කරන්න පුළුවන්. අනික class එකක් ඇතුලේ sorry method එකක් ඇතුලේ තව method එකක් අපිට හදන්න බෑ. මොකද method එකක් ඇතුලේ අපිට method එකක් හදන්න බෑ. අපිට method එකක් හදන්න පුළුවන් class එකක් ඇතුලේ විතරයි. ඔන්න බලන්න my method කියලා method එක ඇතුලේ මම තව my ඔන්න main method එක තියෙනවා මෙතන මගේ main method එක. ඒ method එක ඇතුලේ මම තව sub method එකක් හැදුවොත් ඒ සම්පූර්ණ error එකක් දානවා. දෙනවා. එතකොට මට හදන්න පුළුවන් මෙන්න මේ අදාළ class එක ඇතුලේ විතරයි මොකක් හරි වෙන method මොනවා හරි හදනවා නම් හදන්න පුළුවන්. අපිට main method එක ඇතුලේවත් එක method ඇතුලේ තව method හදන්නවත් බෑ. අපි class එක ඇතුලේ විතරයි අපිට method හදන්න පුළුවන්. හරිද? හරි ළමයි. අපි දැන් ඊළඟ කේස් එක බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟ කේස් එකට යන්න කලින් ඊට කලින් චුටි පොඩි දෙයක් කරන්න දෙන්න. දැන් බලන්න මේ මං කරලා තින්නේ Java කියලා ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන example.java ඇතුළේ තමයි මේ කෝඩ් කරගෙන යන්නේ. හරිද? දැන් ඔන්න ඔක රන් වුණා. රන් කරාම ඔන්න hello nether hi කියලා print වුණා. හරිනේ. දැන් මේක බලමු මගේ ෆයිල් path එක. මගේ ෆයිල් එක ඔන්න ඔක Java කියන ෆයිල් එක ඇතුලේ තමයි මගේ ෆයිල් එක example.java කියන එක තියෙන්නේ. ඔන්න command prompt එක මම එතනට යන් බලන්න. කොතනද තිබ්බේ? D එක ඇතුලේ Java කියලා sorry ct.java ෆයිල් එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා බලන්න ඒක ඇතුලේ තියෙන example.java කියලා. ඔන්න මම දැන් ඒක කම්පයිල් කරගන්නවා. java c example.java කම්පයිල් කරගත්තා. කම්පයිල් කරගත්තට පස්සේ මම මොකද කිව්වේ? මේක ඇතුලෙන් දැන් dir කියලා ගැහුවොත් එතකොට class file එකක් හැදෙනවා කිව්වා. ඒ අදාළ මේ class name එකෙන් class file එකක් හැදෙනවා කිව්වා. ඔන්න බලන්න මම ඊළඟ ලියනවා ඒ Java
Java ෆයිල් එක ඇතුළේම මම තව ක්ලාස් එකක් ලියනවා. මේකේ දාමු method කියලා. method නේ දැන් කතා කරන්නේ. method කියලා class name එක හදනවා. හැබැයි අර Java ෆයිල් එකේම. හොඳේ. හොඳට බලාගන්න. මෙන්න මෙතනින් මෙන්න මේ example class එක මෙතනින් ඉවරයි. මේ කහපාටේ example class එක ඉවරයි. ඒ class එකට එළියෙන් මම තව class එකක් හදා ගන්නවා. ඒකේ මම ආයි ඒකේ හදා ගන්නවා. දැන් method එකක් මට හැබැයි මේ main method එකේ ඉඳගෙන මෙන්න මේ method class එක ඇතුලේ ඉන්න method එක තමයි call කරන්න ඕනේ. ඔන්න මම method එක හදා ගන්නවා. public static void මොකද දාන්න my method කියලාම දාන්න. my method කියලා ඔන්න method එක හදාගෙන තියෙනවා. ඒකේ තියෙනවා my method කියලා එකක් print කරන්න. හරිද? my method කියලා එකක් print කරන්න. ඔන්න දැන් බලන්න. මේක මුලින්ම අපි බලමු. compile කරලා දැන් එක ෆයිල් එකක් ඇතුලේ exam මේ class දෙකක් තියෙනවා. class දෙකක් තියෙනවා. example class එකයි my method class එකයි. දැන් මෙතන දැන්ට පෙන්නන්නේ එක example.java එකයි example.class එකයි විතරයි පෙන්නන්නේ. දැන් මෙතන ආයිත් අපි compile කරලා බලමු මොකද එන්නේ කියලා. අර compile කරාට පස්සේ ඔන්න java c example.java කියලා මම example.java ෆයිල් එක compile කරනවා. ඔන්න compile කරා. ඔන්න run කරගෙන ඔන්න නෑ run කරගන්න ඕනේ නෑ. ඔන්න බලන්න. මම ඒ ආයි dir ගහලා බැලුවා folder එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අන්න දැන් බලන්න. example.java class කියලා එකක් තියෙනවා. example.java කියලා තියෙනවා. method.class කියලා එකකුත් තියෙනවා. බලමු folder වලින්. මෙන්න ඒ folder එක ඇතුලේ example.class එකයි example.java එකයි method.class එකයි තියෙනවා. එතකොට බලන්න තව class එකක් හැදිලා නේද? මම මේ හදාගත්ත class එකට. තව class file එකක් හැදිලා මම මේ හදාගත්ත එකට. ඒක method.class කියලා. අපි තව class එකක් හදාගමු බලන්න. ඒක මම දාන්නම් netsara කියලා. ඔන්න netsara කියලා දැම්මා. ඔන්න ආයිත් මම compile කරනවා example.java එක. දැන් dir ගහලා බලමු. දැන් බලන්න netsara.class කියලා එකකුත් තියෙනවා. එතකොට එකම Java ෆයිල් එක ඇතුලේ මේ බලන්න netsara.class කියලා එකක් තියෙනවා. එතකොට class 3ට .class ෆයිල් 3ක් හැදිලා තිනවා. අපි කෝඩ් කරන්නේ example.java කියන එකේ. එතකොට Java ෆයිල් එකක් ඇතුලේ කොච්චර class ෆයිල් වෙන වෙනම තිබ්බත් ඒගොල්ලෝ එක class ෆයිල් එකට එක class එකකට එක class ෆයිල් එක ගානේ හදා ගන්නවා. ඒ කියන්නේ අර byte code ඒවා එක ගානේ හදා ගන්නවා. දැන් හරිද මෙච්චරක් ඕනේ දැන් එකක් තියාගමු අපි. හරි. දැන් මට ඕනේ මෙන්න මේ දැන් මේක ඕගලන්ට ඕන නම් මේ ක්ලාස් ෆයිල් එක වෙනම ෆයිල් එකක් මෙතන ඕපන් කරලා ඒකටත් දාගන්න පුළුවන්. හොඳේ. මම ඒක කරන්නේ නැතුව මේ එක ෆයිල් එක කියන්නේ මොන එකක් කරලා පෙන්නන නටක් ගාලා මෙතන තියාගෙන එක්සර එක අයින් කරනවා අපි. හරි. මෙතනින් මම my method .java කියලා එකක් හදාගත්තා. ඔන්න my method එකක්. ඒකේ මම public static void my method කියලා එකක් තියෙනවා. ඒකේ sout එකක් ඇතුලේ my method. හරිද? ඒකමයි හොඳේ. අර කරපු දෙයමයි. ඔන්න දැන් example.java කියලා එක මම ඔන්න මේක දැන්ට පොඩක් අයින් කරගන්න. ඔන්න example.java කියලා වෙනම ෆයිල් එකක් තියෙනවා. මෙතන my method කියලා වෙනම Java ෆයිල් එකක් තියෙනවා. හොඳේ. ඔන්න දැන් මට ඕනේ මෙන්න මේ class my method class එක ඇතුලේ තියෙන මෙන්න මේ public static void my method කියන method එක call කරගන්න. මොකද්ද? මට example class එකේ ඉඳගෙන මට call කරගන්න ඕනේ my method class එක ඇතුලේ තියෙන මෙන්න මේ my method කියන method එකට. එතකොට කරද්දී කොහොමද කරන්නේ? මුලින්ම අදාළ my method කියන class name එක දෙනවා. මොකද්ද මෙන්න මෙතන තියෙන my method කියන class name එක දෙනවා මේ. ඊළඟට අපි කතා කරගන්න ඕනේ method එක එළියේ තියෙන class name එක දීලා ඊට පස්සේ dot එකක් තියලා ඒ අදාළ method name එක දෙනවා. දැන් බලන්න run කරලා. මේ බලන්න main method එකේ තියෙන්නේ hi net hello netsara කියලා තියෙනවා hi කියලා තියෙනවා ඊළඟට my method එක call කරලා තියෙන්නේ මොකේ තියෙන්නේ my method class එක ඇතුලේ තියෙන my method කියන එක my method class එක එතකොට කොහෙද තියෙන්නේ my method class එක මෙතන තියෙන්නේ my method class එක ඇතුලේ my method කියන method එක තියෙන්නේ මෙන්න මෙතන අන්න ඒකේ තියෙනවා my method කියලා එකක් අන්න ඒක call වෙලා තියෙනවා දැන් තේරුණා නේද ඔයගලන්ට ඕන නම් මේක වෙනම ෆයිල් එකක නැතුව තනි ෆයිල් එකක් ඕන තියාගදයි
හරි. ඔයගොල්ලෝ අර වෙනම ලියාගත්ත එක්සැම්පල් තව මම ලියාගත්ත my method කියලා වෙනම ක්ලාස් එකක් .java ෆයිල් එක අන්න ඒක ඇතුළේ තිබ්බ මම ඒ අදාළ ක්ලාස් එක මම මෙන්න මේ තනි Java ෆයිල් එක ඇතුළටම ගත්තා. එතකොට එහෙම කළාත් අපිට රන් කරගන්න පුළුවන්. මෙන්න මෙතන බලමු my method කියලා එකක් ගත්තා. ඊට පස්සේ මම මෙතන මොකේ ඇතුළේ තියෙන අන්න වෙන ක්ලාස් එකක් ඇතුළේ තියෙන එකක් නා අනිවාර්යෙන් ඒ ක්ලාස් නේම් එක දාලා ඩොට් දාලා ඒ අදාළ කෝල් කරගන්න ඕනේ මෙතඩ් එක දැම්මා. අනිවාර්යෙන් ක්ලාස් එකක් ඇතුලේ තියෙන මෙතඩ් එකක් කෝල් කරගදී අපි ක්ලාස් නේම් එක දාලා ඊට පස්සේ ඩොට් තියලා තමයි අදාළ මෙතඩ් නේම් එක දෙන්නේ. ඒත් බලමු රන් කරලා මෙතන හරි අවුලක් නැහැ. hello net සර hi කියලා දීලා ඊට පස්සේ මෙතඩ් අර my method කියන ක්ලාස් එක ඇතුලේ තියෙන my method එක රන් වුණා. my method ක්ලාස් එක ඇතුලේ තියෙන my method එක රන් වුණා. කිසි අවුලක් නැහැ නේද? හරි. ඊළඟට බලමු 6 වෙනි කේස් එක. 6 වෙනි කේස් එක මොකද්ද? ඔන්න සබ් මෙතඩ් එකේත් my method කියලා එකක් තියෙනවා. ඔන්න මම හදාගත්තේ මේ තින්නේ ක්ලාස් ෆයිල් එකක්. ක්ලාස් ෆයිල් දෙකක් තියෙනවනේ. ඔන්න ඒ my method ක්ලාස් එකයි example ක්ලාස් එකයි. හරිද? ඔන්න මෙන්න මේ වගේම my method එකක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ. හොඳේ. my method මම මේක දාන්නම් කොහෙද? example කියලා. my method example in example class. in example ඒ ඇති. හොඳේ. හරි. දැන් ඔන්න බලන්න මගේ මේන් මෙතඩ් එක තියෙන්නේ. මේන් මෙතඩ් එක තියෙන ක්ලාස් ෆයිල් එක ඇතුළෙම තව මම my method කියලා එකක් හදාගත්තා. ඒ අර නේම් එකම තියෙන my method කියලා මෙතඩ් එකක් හදාගත්තා. හැබැයි එයාව ක්ලාස් මේ ක්ලාස් my method කියන එක ඇතුළෙත් එකක් තියෙනවා. හරිද? ක්ලාස් my method කියලා එක ඇතුළේ තියෙනවා එක. ඔන්න බලන්න මට my method එක කෝල් කරගන්න ඕනේ. මෙන්න මේ my method කියන එකට කෝල් කරගන්න ඕනේ. කොහෙ තියෙන එකෙක් හරි. හොඳේ. මුලින්ම බලමු. ඔන්න my method කියලා අරගත්තොත් කෝල් වෙන්නේ මොකද? නිකම්ම my method කියලා ගහලා ඊට පස්සේ වරහන් දාලා method එක කෝල් කරගත්තා. හරිද? ඔන්න method එක කෝල් කරගත්තාට පස්සේ ඔන්න දැන් කම්පයිල් කරා. දැන් බලන්න මොකක්ද එන්නේ කියලා. hello net sir ඔන්න main method එක ඇතුලේ පළවෙනි පේලිය hello net sir දෙවෙනි පේලිය hi කියලා වැන්නා. ඊට පස්සේ my method කියන එක තියෙන්නේ. එයා my method කියන එකක් හොයාගෙන යනවා. ඌ යනවාද මෙන්න මේ ක්ලාස් එක ඇතුළට? ඌ ඒ ක්ලාස් එක ඇතුළට යන්නේ නැහැ. මොකද ඌ දන්නේ නැහැ එතන ක්ලාස් එකක් තියෙනවා කියලා. නිකන් දීලා තියෙන හින්දා my method කියන එක ඇතුලේ තියෙන්නේ my method කියන මෙතඩ් එක තියෙන්නේ මෙන්න මේ මේන් මෙතඩ් එක තියෙන එක්සැම්පල් එක ඇතුලේ my method කියලා එකක් තියෙන්නේ අන්න ඒක රන් වෙනවා. හදිස්සියවත් අපිට මෙන්න මේක කෝල් කරගන්න ඕන වුණා. මෙන්න මෙයා වෙන ක්ලාස් එකක් ඇතුලේ තියෙන my method එක කෝල් කරගන්න ඕනේ. ඕනේ නම් අනිවාර්යෙන් ඒ අදාළ ක්ලාස් නේම් එක දීලා තමයි මම අර කලින් කිව්වා වගේ my method එක රන් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ normal method එකක් ගැහුවොත් එයා රන් වෙන්නේ main method එක ඇතුලේ මොකක් හරි example main method එකේ example main method එක තියෙන example class එක ඇතුලේ තියෙන my method කියන එක තමයි ඒකෙදි run වෙන්නේ නිකන් ගැහුවොත් මෙන්න මේ class name එකයි my method name එකයි ගහලා method name එකයි ගහලා run කරොත් එතකොට තමයි වෙන class එකක් ඇතුලේ තියෙන method එකක් run වෙන්නේ. ඔන්න hello net sir hi මුලින්ම my method කියන එක එතකොට example class එක ඇතුලේ තියෙන my method එක run වෙනවා ඊළඟට my method කියලා තියෙන්නේ my method එක කොහේ එකද run වෙන්නේ ඊට පස්සේ ඊළඟ class එක ඇතුලේ තියෙන එක run වෙන්නේ මෙන්න මේකේ ගහපු කෝඩ් එක හින්දා හරිනේ ඔන්න වැටුනේ ඊළඟ කේස් එක මොකද්ද කියලා බලන්න මෙන්න මේක නම් හොඳට අහගන්න හොඳේ class 7 එකේ තියෙන්නේ මම එන්නේ කෝඩ් එක මටක් ගාලා copy කරගන්නම් හරි ඒ class එක බලන්න ඔන්න example.class එක ඇතුළෙම මම my method කියලා වෙනම method එකකුයි main method එක හදලා තියෙනවා. හරිද? ඔන්න මම මෙන්න මේ my method එක බලන්න. public static කෑල්ල දාන්නේ. දැන් මෙච්චර වෙලා static කෑල්ල දාලා තමයි හැදුවේ. public static void my method වෙනුවට මම static කෑල්ල අයින් කළා public void my method කියලා දැම්මා. හරිද? public void my method කියන method එක call කරා. මේක මේක දැම්මම මෙන්න මෙහෙම කරලා කෝල් කරනවා. මොකද ස්ටැටික් නැති my method එකක් කොහේ හරි තනි ක්ලාස් එකක තියෙන හරි අර ක්ලාස් එකේම තියෙන හරි වෙන ක්ලාස් එකක තියෙන එකක් හරි මම මෙහෙම my method කියලා කෝල් කරගන්නවා. අන්න පැටවුනේ හොඳට බලා ගන්න. main method එක ස්ටැටික් හින්දා main method එක අනිවාර්යෙන් ස්ටැටික් නේ. අන්න ඒක හින්දා අපි කෝල් කරන sub method ඔක්කොම ස්ටැටික් වෙන්න ඕනේ. මොකද්ද? මම කෝල් කරන method එක static නැත්තම් එයාව sub main method එක ඇතුලෙන් අපිට call කරගන්න බෑ. එතකොට ඒක illegal වෙනවා. ඕක දැන්
අපි ඔන්න කෝල් කරලා බලමු. ඔන්න බලන්න cannot make a static reference to the non static method එකකට මේක non static නැහැ. ඒකට static එකේ මෙව එකක් හදාගන්න බෑ කියලා. ඒ වගේ එකක් අපි කෝල් කරගන්න ඕන. ඔන්න දැන් අපිට static නැති variable එක method එකකට කෝල් කරගන්න ඕන නම් අපි object එකක් create කරලා තමයි ඒ හරහා මේ method එක call කරගන්නේ. ඒ හරහා method එක call කරද්දී ඒ method එක එතකොට instance method එකක් එනවා. ඒ ටික මම double op පටන් ගත්තාම කියනනම් අපි create කරගන්නේ අදාළ මොකක් හරි example ඒ type එක දුන්නා මොකක් හරි මොකද්ද name එකක් දුන්න variable name එකක් මොකද්ද මම දාන්නේ example කියලාම දාමු. example equal new example කියන object එකක් හදාගෙන ඒ object එක ඇතුලේ තියෙන දැන් ඒක ඇතුලේ තියෙන my method එක තමයි call කරන්න ඕනේ. හරිද? මොකද්ද? static කියන කෑල්ල නැති වුණොත්. මොකද්ද? static කෑල්ල නැති වුණොත් මොකක් හරි method එකක static කෑල්ල නැති වුණොත් මොකක් හරි method එකක static කෑල්ල නැති වුණොත් අපිට main method එක ඇතුලේ එයාව call කරගන්න පුළුවන්ද? බෑ. call කරගන්න බෑ. call කරගන්නදී illegal වෙනවා. error එකක් එනවා. අනිවාර්යෙන් static main method එකනේ තියෙන්නේ අපිට. ඒ main method එක ඇතුලේ මොකක් හරි method එකක් call කරගන්නවා. අනිවාර්යෙන් එයත් static වෙන්න ඕනේ. හදිසියවත් static නැති එකක් call කරගන්න නම් අපි මෙන්න මේ අදාළ class එකෙන් example class එකෙන් object එකක් හදාගෙන object true තමයි ඒ අදාළ my method කියන එකට call කරන්න වෙන්නේ. දැන් මේක run කරලා බලමු. මේක run කරලා බලුවා මෙන්න my method in example කියන එක my method in example කියන එක එතකොට ඒක run වෙනවා. දැන් තේරුණා නේද? එතකොට අපිට අනිවාර්යෙන් static කියන එක නැති වුණොත් අපි එයාව call කරගන්න ඕන object එක හදලා තමයි call කරගන්නේ. ඊළඟ එක case 8 method එකක් අපිට call කරද්දී ඕනනම් අර කලින් කිව්වා වගේ value මොනවාද values විදිහට parameters store කරගන්න පුළුවන්. හරිද? value parameters store කරගන්න පුළුවන්. ඔන්න ඊළඟ case එක ඔන්න my method කියන එක මේ run කරා sorry my method කියන එක main method එක call කරා my method කියන method එකත් හදාගත්තා ඒක static මම දාලා තින්නේ මේ විදිහට හදාගන්න පුළුවන් කිසි අවුලක් නැහැ මෙතන මම output එක මොකක්වත් දාලා නැති හින්දා අවුලක් නැහැ මේක හොඳට මතක තියාගන්න මෙතන my method එකකට call කරද්දී values විදිහට parameters store කරගන්නත් පුළුවන් හරිද ඔන්න මෙන්න මේ දැන් මම කිව්වා මෙන්න මේ my method එකට මම එතකොට values store කරගෙන තින්නේ මේ my method එකේ ඉඳන් මොකක් හරි එකකින් value එකක් throw කරලා තමයි මෙන්න මේක අල්ලගෙන තියෙන්නේ. හරිද? ඔන්න මම ඒ අදාළ මෙන්න මේ parameter එක තියෙන මෙන්න මේ parameter එක තියෙන method එක ඇතුළේ ඉඳන් අර මම මෙතන හදපු නමින්ම හදනව බලන්න variable එක int a කියලා එකක්. මේ බලන්න මෙන්න මෙතන error එකක් එනවා duplicate local variable එක duplicate කළා කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන නමින් අපිට ආයි variable එකක් හදන්න බෑ. ආයිත් variable එකක් හදන්න බෑ. අපිට ඕන වෙන variable හදත හැකි. in total කියලා එකක් හැදුවා. in total කියලා එකක් හැදුවා. ඒකට මට ඕන මෙන්න මේගොල්ලන්ගේ values ගෙන්නගෙන මට වෙනම එකක් ගන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න in total කියලා එකක් අරගෙන වෙනම මේව එකක් ගන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි ඊළඟ case එක. මොකද්ද? parameters වල variable එකම නැවත create කරනවා කියන්නේ. parameter එකේ තියෙන variable එකම ආයි create කරන්න බෑ. හැබැයි වෙන නම් වලින් create කරන්න පුළුවන්. මේක බෑ. මේක illegal. එතකොට මේ අදාළ parameter name එකෙන්ම අපිට parameters variable එක ආයෙත් හදාගන්න බෑ. ඊළඟ case එක තමයි හරි. දැන් ඔන්න මම මෙතන total කියන එක මොකක් හරි print කරගන්න නම් ඔන්න දැන් මම මෙන්න මේ my method කියන එකට call කරනවා. my method කියන එකට call කරගන්නවා. my method කියන එකට call කරගනිද්දි මෙන්න මේක නම් මේගොල්ලෝ පෙන්නනවා කෙලින්ම කොහොමද දාන්න ඕනේ කියලා. ඔන්න මම my method කියන එක call කරගන්න ගියොත් මෙතන parameter එකක් ඉල්ලලා දිනවනේ. අපි මොකක් හරි value දෙකක් ඉල්ලලා දිනවා. my method එක call කරද්දි value දෙකක් ඉල්ලලා දිනවා. අපි නිකන් my method call කරන්න පුළුවන්ද? අපිට නිකන් my method call කරන්න බෑ. අනිවාර්යෙන් parameterize method එක parameters ඉල්ලන එකක් කියන parameterize method එක parameterize method එක call කරගනිද්දී අනිවාර්යෙන් මෙන්න මේ method එකට argument දෙන්න ඕනේ. අර මෙයාට යවන value. දැන් මෙතන values දෙකක් ඉල්ලලා තිනවා. අන්න ඒකින්ද මම මෙතන values දෙකක් throw කරගන්න ඕනේ අනිවාර්යෙන් 10යි 20යි කියන එක මම throw කරගන්නවා. හරිද? දැන් ඔන්න my method එක call කරගත්තී argument දෙකක් විදියට values දෙකක් throw කරනවා මෙන්න මෙතනට. දැන් එයා ඒ දෙක catch කරගෙන int a කියලා එක කිනුයි int b කියන එක උනේ catch කරගෙන. එතකොට int a කියන එකෙන් catch කරගෙන මේ පළවෙනි එක්කෙනාව int b කියන එකෙන් catch කරගෙන දෙවෙනි එක්කෙනාව catch කරගෙන තමයි මෙන්න මෙයාව run වෙන්නේ.
ඊට පස්සේ මොකද්ද මෙතන S out එකක් ඇතුලේ S out එකක් ඇතුලේ total එක print කරගමු. හරිද? අන්න total ආවා 30යි. total ආවා 30යි. හරිද? ඕගොල්ලෝ බලයි දැන් මේ return නැතුව කොහොමද total print කරගත්තේ කියලා. ඒක ඉස්සරහට කතා කරමු. හරි. ඊළඟ case එක case 11 parameter c variable in type වූ විට argument in විය යුතුයි. ඔන්න මෙන්න මේක දාගන්න මම මෙහෙම. ආනේ ඒක නෙමෙයි ඒ case එක මම ලියලා නැහැ. හරි මේක තමයි ලියලා තිනවා. හරි. ඔන්න ඔන්න පැටවුනේ. ඔන්න ඔක බලන්න. මම ටර්මිනල් එකට පාත් කරගන්න. හරි. ඔන්න මම public static void my method කියලා එකක් දාලා තිනවා. ඒකට int a කියලා parameter එකක් parameter එකකින් value එකක් catch කරගන්න තියෙන්නේ. හරිද? එතකොට parameter එකකින් නම් catch කරගන්න තියෙන්නේ අනිවාර්යෙන් මම මේ my method එක call කරගද්දි මම argument එකක් දාලා value එකක් send කරගන්න ඕනේ. ඔන්න බලන්න මෙතන int a කියන එකක් තිබ්බොත් int a කියලා එකක් catch කරලා තිබ්බොත් පැටවුනේ හොඳට මතක තියාගන්න int a කියලා catch කරලා තිබ්බොත් එයාට int value එකක්ම දෙන්න ඕනේ. හොඳේ int time argument එකක්ම දෙන්න ඕනේ කියලාද හිතාගෙන ඉඳියේ නෑ. දෙන්න ඕනේ නැහැ. int type එකක්ම දෙන්න ඕනේ නෑ. මතකද අර conversion casting කියලා කැලලක් කරේ. අන්න ඒකෙදි කිව්වා නේද? අර පොඩි data type එකක් ලොකු data type එකක් බවට convert කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ ඒක මේක වැඩ මේ auto convert වැඩ කරන හින්දා අපිට my method එක call කරද්දී ඕනනම් අපිට byte එකක් දෙන්නත් පුළුවන්. හරිද? short එකක් දෙන්නත් පුළුවන්. int එකක් කොහොමද දෙන්න පුළුවන්? int variable එකක් දෙතයි. මේ byte b කියලා එකක් හදාගත්තා. short s කියලා හදාගත්තා. int හදාගත්තා. int I long l float f double char කියලා හදාගත්තා මම set එකම. හරිද? my method කියන එක අවුලක් නැහැ. එයා byte එක. එතකොට byte එක. එතකොට int එකක් බවට convert කරලා මෙන්න මෙතනට assign කරගෙන ඊට පස්සේ ඒක print වෙනවා අවුලක් නැහැ. හරිද? දැන් එතකොට short එකත් එහෙමයි short එකත් int එකක් බවට පත් කරනවා int එක කොහොමත් int එකක් වෙනවා ඊළඟට බලන්න char එකත් අවුලක් නැහැ char එකත් එතකොට int එක විදිහට change වෙලා char එකත් run කරගන්නවා එතකොට මෙන්න මෙතනින් ගන්න parameters වලට අපි මෙන්න මෙතන run කරන argument int data type එකෙන් වෙන්න ඕනේ අර auto convert කරගන්න පුළුවන් හතරෙන් ඕන එකක් ගත හැකි. හැබැයි අපිට long float double කියන ඒවා ඒ තුනේ එකක්වත් මෙතන තියන්න බෑ. එතන errors එනවා. ඒතකොට long float double කියන ඒවා ඒ auto convert කරගන්න බෑ. අපි අර බලෙන් convert කරේ. එතකොට ඒවා මොකක්වත් තියාගන්න බෑ. auto convert කරන්න පුළුවන් නම් විතරයි මේක කරන්න පුළුවන්. හරිද? ඔන්න මම my method කී පාරක් 1යි 2යි 3යි 4 පාරක් my method run කරගෙන තින්නේ. දැන් 4 පාරම බලමු. 4 පාරම run වෙන්න ඕනේ. මෙයාට in කියන එක්කෙනාට මම යවන arguments එතකොට එක එක data type එකෙන් යන්නේ. ඔන්න මම run කරගත්තා. my method int my method in my method in my method in කියලා වැහලා තින්නේ. ඇයි ඒ in කියලා වැහලා තින්නේ මෙන්න මේක විතරයි run වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. නැත්නම් int එක 4 පාරක් ගිහිල්ලා නෙමෙයි. byte එකයි short එකයි in කියන එකයි char කියන ඒ data type හතරම තමයි ආගියුමන්ට් විදියට ගිහිල්ලා තියෙන්නේ. හොඳේ 4 පාර. එතකොට ඒකත් හරි. 12 වෙනි කේස් එක තමයි ඔන්න ඔන්න හිතන්න මෙන්න මේක. හොඳේ. මෙන්න මේ කෝඩ් එක බලන්න. දැන් ඔන්න මම මේක public main method එක main method එක මෙන්න මේක. ඔන්න total කියලා එකක් තියෙනවා. total එක 80 total එක 785යි. total එක 795යි. හරිද? count කියලා එකක් තියෙනවා 10යි. ඔන්න මට ඕනේ average එක print කරගන්න තව එක පොඩි කරමු චුට්ටක්. හරි. ඔන්න මට මුලින්ම main method එකේ තියෙනවා s out එකක් විදියට average එක print කරගන්න. find average කියලා එකක් කියවලා තිනවා. find average කියලා එකක් තියෙනවා total එකයි count එකයි. එතකොට average හදන්න නම් total එක බෙදන්න එපා count එකේ නේද? total එක බෙදන්න ඕන count එකේ. ඔන්න මම මුලින්ම යවලා තින්නේ පළවෙනි argument එක විදියට total දෙවෙනි argument එක විදියට count එක. අන්න දැන් හරිය catch කරගෙන ඉන්නවා in total කියලා එකයි in count කියලා එකයි. එතකොට මෙයා මුලින්ම total කියන එක total කියන variable එකට initialize කරගන්නවා මේ count කියන එක මෙන්න මෙතන තියෙන count කියන variable එකට initialize කරගන්න. ඊට පස්සේ average එක දීලා total count කියලා අරගෙන average එක return කරගන්නවා. එතකොට average return කරගත්තාම මොකක් හරි එකක් මෙන්න මේක අයින් වෙලා මෙන්න මේ මෙන්න මෙතන මෙන්න මේක අයින් වෙලා මෙතනට වැටෙනවා. මෙන්න මේ average එකෙන් එවන average එකේ එවන value එක එතනට දාලා තමයි එතකොට print වෙන්නේ. ඔන්න බලන්න ඊළඟ එකේ පැටවුනේ හරි. ඔන්න බලන්න පැටවුනේ ඊළඟ එකේ තියෙන මම
මෙතන ආගියුමන්ට් එක යවද්දී count එකයි total එකයි මාරු කරලා යවලා තියෙන්නේ. count එකයි total එකයි මාරු කරලා යවලා තියෙන්නේ. එතකොට මුලින්ම යවලා තියෙන්නේ count එක. දැන් බලන්න. අපි count එකයි total එකයි මාරු කරලා යවුවාම ඒත් මූ දන්නවද ඒක මම මාරු කරලා යවන්නේ කියලා නැහැ. මූ හිතන්නේ පළවෙනි value එක තමයි මට ඕනේ. ඊට පස්සේ in total කියන එකටම මෙන්න මේ count එක එයා කැච් කරගන්නවා මෙන්න මේ int count එකට total කියන එක කැච් කරගන්නවා. එතකොට අපි සමාන නමින් මුන්ට කෝල් කරත් ඒත් වැඩක් නැහැ. මේගොල්ලෝ කැච් කරගන්නේ පළවෙනි variable එකෙන් අපි මේ send කරන පළවෙනි argument එක තමයි කැච් කරගන්නේ. එතකොට හිතන්න අපි අතින් ඔහොම මාරු වීමක් වුණොත් එතකොට error එකක් එන්නේ නැහැ. හැබැයි මෙතන logical error එකක් තියෙනවා. අර pat තියෙන මේක legal run වෙන code එක අවුලක් නැහැ. මොකද output එකකුත් එනවා. හරිද? print method එක හරි මොකක් හරි output එකකුත් එනවා. හැබැයි බලන්න අපිට ඇත්තටම වෙන්න ඕන දේ නෙමෙයි නේද වෙන්නේ. අපේ logic එකේනේ අවුලක් තියෙන්නේ. අපි හිතලා තියෙන එකේ අවුලක් තියෙන්නේ. එතකොට මෙතන logical error එකක් කියලා තමයි තියෙන්නේ. අපි මේක run කරලා බලමු ඕන්න. run කරලා බැලුවට පස්සේ බලන්න average එක නම් එන්න ඕන total number එකෙන් count එක නම් කරා 79.5 එකක්. ඔන්න පළවෙනි එකේ 79.5 එකක් ආවා. එතකොට ඒකේ total කියන එක මුලින් යවලා count කියන එක පස්සේ යවුවා. එතකොට total අරගෙන count අරගෙන මෙතන මේක මොකද්ද? මේක මොකද්ද? ගිහින් බලපිය. මොකද්ද කියලා. කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන count කියන එකෙන් බෙදලා තිනවා. ඊට පස්සේ average එකට ඒක assign කරලා තිනවා. හරිද? ඔන්න ඊට පස්සේ average එක return කරගෙන තියෙනවා. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරි උත්තරය ආවා. මේ බලන්න දෙවෙනියට කරලා තියෙන එක දෙවෙනියට කරලා තියෙන count එක තමයි මම මුලින්ම යවාගෙන තින්නේ. ඊට පස්සේ count එක තමයි එතකොට count එක 10 කියන එක 795න් බෙදලා තමයි දෙවෙනියට දීලා තියෙන්නේ. එතකොට අපිට ඒක logical error එක නේද? එතකොට ඒ වගේ මොනවා හරි යැවිය යුතු argument මාරු කරලා දැම්මොත් ඒක logical error එකක් එනවා. ඒක run වෙනවා. හැබැයි ඒක developers mistake එකක් විදිහට තමයි මේක ගන්නෙ. මේ දෙක මාරු කරලා යවුවා. හරි. අපි දැන් return keyword එක මොකක්ද කියලා බලමු. මොකද කලින් එකේදීත් අපි return කියලා එකක් දැම්මා. මෙන්න මෙතන return average කියන එක දැම්මා. මොකක්ද කියන්නේ දන්නේ නැතුවෙන් දැම්මේ. දැන් බලමු return keyword එකෙන් ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. return keyword එක අපිට use කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්ක නිකන් return කියලා දාලා use කර දෙන්නේ නැත්නම් return කියලා දාලා අදාළ data එකත් එක්ක return කරත හැකි. ඔන්න මුලින්ම return කියන එක මුලින්ම විතර බලමු. return කියන එක නිකන් තියෙනවා නම් පැටවුනේ අනිවාර්යෙන් ඔන්න අනිවාර්යෙන් return කියන එක විතරන්නේ යන තියෙන්නේ මෙන්න මෙතන void කියන method එක අනිවාර්යෙන් තියෙනවා. මොකද්ද? return කියන එකක් තියෙනවා නම් අනිවාර්යෙන් void method එක තියෙන්න ඕනේ. void method එක හොඳට return කියලා දාන්න ඕන අනිවාර්යෙන් void තියෙන්න ඕනේ. හැබැයි මේක void වුණොත් මේක return කියන එක තියෙනවද නැද්ද කියන එක අත්‍යවශ්‍යම නැහැ. හොඳේ. return නැති වුණත් එකම result එක තමයි එන්නේ. දැන් මේක මොකද්ද මෙතනදී main method එක ඇතුලේ මම my method කියන එක call කරගන්න තියෙනවා. මෙතන මම argument දෙකක් throw කරලා තියෙනවා argument දෙකක් දීලා දෙනවා a ට 10යි b ට 10යි කියලා. අන්න ඒකෝ argument දෙක මම මෙතන parameters දාලා මෙතනින් catch කරගෙන තියෙනවා. int a කියන එකට 10 කියන එක catch කරලා int b කියන එකට 20 කියන එක catch කරලා ඊට පස්සේ int total කියලා එකක් හදාගෙන local variable එකක් හදලා ඒක a දන b කියලා දාලා ඊට පස්සේ මම ඒක s out එකක් දාලා total කියන එක print කරගෙන තියෙනවා. දැන් ඔන්න බලන්න return කරගන්නවා. හරිද? return කරගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් run වුණා. මම මෙතන return කියන එක දැම්මොත් ඔන්න ඒත් කිසි අවුලක් නැහැ. ඔන්න දැන් return කියන එක return වෙලා මේ ඒ output එකම ආවා. එතකොට මොකද්ද? අපිට return කියන keyword එක විතරයි නම් දාන්නේ මෙතන අනිවාර්යෙන් void කියන එක තියෙන්න ඕනේ. void එකක් ඇතුලේ අපිට return එක දැම්මත් එකයි නැතත් එකයි. අනිවාර්යෙන් දාන්න ඕනෙමයි කියලා එකක් නැහැ. හැබැයි හදිසියවත් හිතාගන්න ඔයාට මෙන්න මෙතන මේක නෙමෙයි. අපි මේ call කරගමු. s out එකක් ඇතුලේ ඔන්න මම එළියෙන් total කියන එක කෝල් කරගන්නවා. එළියෙන් මම total කියලා කෝල් කරගන්නවා. ඔන්න total කියලා කෝල් කරගත්තාම මට මේ එන උත්තරේ උඩේ කියන උත්තරේ මෙන්න මෙතනින් තමයි මට දාගන්න ඕනේ total කියලා variable එකක් හදලා. එතකොට total කියලා එන්නේ මෙන්න මේකට උත්තරයක් නේද? මෙන්න මේකට උත්තරයක් නම් මම මේ total කියලා හදාගත්ත variable එක අනිවාර්යෙන් මේකට assign කරගන්න ඕනේ. int total කියලා එකක් හදාගෙන අලුතෙන් total කියලා variable එක හදාගෙන my method කියන එක මම එතනට දාගන්නවා. මොකද මං කිව්වා return කරනවා නම් මොකක් හරි value එකක් ඒකට එතකොට යද්දි අනිවාර්යෙන් මෙන්න මේක variable එකක් ඇතුළට ගිහිල්ලා return වෙන්න ඕනේ කියලා. හරිද? variable එකක් ඇතුළට ගිහිල්ලා return වෙන්න ඕනේ නැත්නම් මෙන්න මේ වගේ string concat වලදී ඒ වගේ සාමාන්‍ය තැනකදී තෝරනම් එකතු කරන්න පුළුවන්. හරිද? දැන් බලන්න ඒත් error එකක් තියෙනවා. my method එක. මොකද මේක return type method එක. මේක my method එක return type method එක. එතකොට return type එක නම් මෙන්න මෙතන return කරගන්න දෙන්න ඕනේ අපිට ඕන value එක. මට ඕනේ total කියන එක නේද? එතකොට return total කියලා දැම්මා. එතකොට මේක return වෙනවා. හැබැයි බලන්න ඒත් මෙතන error එකක් තියෙනවා. ඒ error එක යන්න නම් මෙන්න මෙයා void තියෙන්න පුළුවන්ද? බෑ. return type එක මෙන්න මේ data එකත් එක්ක මෙන්න මෙතන තියෙන මෙතනට අපි data එකක් දැම්මොත් අන්නේ data එකේ type එකෙන් තමයි අනිවාර්යයෙන් return කරන්න ඕනේ. එතකොට මේ void වෙනුවට අර අදාළ data එකේ type එක දානවා. අදාළ data එකේ type එක දානවා. එතකොට මොකද void එක වෙනුවට මෙන්න මේ return කරන data එකේ type එක දානවා. එතකොට ඒක return තව අනිත් return එක විදිහේ බලන්න එතකොට මොකද වෙන්නේ කියලා.
කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක ඇතුලේ total කියන එක total in මෙතන මම දාන්නම් my method නැත්නම් ඔක හොයාගන්න බෑනේ. ඔන්න මුලින්ම ඒක ඇතුලේ තියෙන total in my method එක run වෙලා ඊට පස්සේ තමයි මෙන්න මේක call වෙන්නේ. දැන් හදිසියවත් ඔයාලට මෙන්න මෙතන total කියන එක හදාගන්න නැතුව මෙන්න මෙතනින් එහෙම්ම ඕනනම් මේ my method එක අපි ඔයාලට call කරගන්න පුළුවන් මෙන්න මෙතන total එක වෙනුවට. හරිද? ඔන්න මම my method එකක් දැම්මා. මොකද මේ string concat එක විදිහට. එතනත් එතකොට මෙන්න මෙතන value එක විදිහට තමයි එතකොට මෙන්න මේ total වෙවන්නේ. අන්න එහෙම අපි return එකේ data එකක් එක්ක අපි return කරනවා නම් අනිවාර්යෙන් ඒ data type එක ඒ අදාළ return කරන value එකේ data type එක මෙතන void වෙනුවට අපි අනිවාර්යෙන් දාන්නම ඕනේ. දැන් බලන්න ඒත් ඒ උත්තරේම ආව නේද? එක්කෝ මෙන්න මේ අන්න එහෙම return data type එකක් එක්ක මොනවා හරි return එකක් කරනවා නම් ඒක string concat එකේදී ඉඳගෙන හරි නැත්නම් මෙතන වෙනම variable එකක් හදලා මොකක් හරි ඒකට හරි assign කරගන්නම ඕනේ පැටවුනේ. හරිද? assign කරගන්නම ඕනේ අනිවාර්යෙන්. ඒක හොඳට මතක තියාගන්න. assign කරගෙන තමයි අපිට return අර වගේ එකක් අපිට print කරගන්න ඕනේ. අර මම SD මොකක්ද ඒක print කරගන්නම් බලන්න. එතකොට ඒක බිඳුවක් එන්න ඕනේ. එතකොට ඒක වෙන පාරක්. එතන total එක බිඳුවයි. හරිද? අනිවාර්යෙන් මේ වගේ data type එකක් data එකක් එක්ක return කරද්දී එතන මෙතන void වෙනුවට return data type එක දාන්න ඕනේ. return value එකේ data type එක දාලා ඊට පස්සේ අපි මෙතන string concat එකක් විදියට හරි නැත්නම් මෙතන වෙනම variable එකකට හරි දාලා call කරගන්න ඕනේ. හරි ඊළඟ condition එක ඔන්න return එක මම if condition එකක් ඇතුලේ දානවා. return එක if condition එකක් ඇතුලේ දානවා. ඔන්න බලන්න return එක if condition එකක් ඇතුලේ දැම්මම වෙන්නේ සාමාන්‍ය return එකකින් කරන්න පැටවුනේ execute වෙමින් තියෙන method එක terminate කරනවා. මොකක් හරි method එකක් execute වෙන ගමන් තියෙනවා return එක දාපු ගමන් අන්න ඒක එතනින් එහාට නවත්තනවා. එතනින් එහාට නවත්තලා ඊට උඩ ටික run කරලා ඊට පස්සේ ඊළඟ එතනින් එහාට නවත්තලා ඊළඟ මෙතනින් පස්සෙත් මොනවා හරි තියෙනවා නම් ඒ method එක main method එක ඇතුලේ මොනවා හරි තියෙනවා නම් ඒ ටික run කරගන්නවා. මේ run වෙවි තියෙන method එක තමයි එයා stop කරගන්නේ terminate කරගන්නේ. හරිද? ඔන්න මම if condition එකක් ඇතුලේ දානවා if number එක 100ට වඩා වැඩි නම් return කරන්න කියලා නිකන්. හොඳ. ඔන්න s out එක ඇතුලේ a දාලා b දාලා ඔන්න number එක මෙන්න මේ එවන number එක මම 101 කියලා number එකක් යවුවා 101 යවලා ඊට පස්සේ if condition එකේ ඇතුලේ නෙමෙයි එළියේ if condition එකේ එළියේ CDE කියලා තියෙනවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ? මේකේදී එන්නේ. මේකේදී එන්නේ කෙලින්ම AB කියන එක විතරයි. මොකද්ද? AB කියන එක විතරයි. මොකද්ද කරන්නේ යා? එයා කරන්නේ my method එකට 101 කියලා යවලා ඊට පස්සේ මෙන්න මෙතන int number කියලා එකකින් 101 catch කරගන්නවනේ. ඒ catch කරගත්තට පස්සේ මුලින්ම තියෙන්නේ s out එකේ a print වෙලා s out එකේ b print වෙනවා. ඊට පස්සේ බලනවා if number එක 100ට වඩා වැඩි කියලා. number එක 100ට වඩා වැඩි නම් return කරනවා. number එක 100ට වඩා වැඩි නම් return කරනවා. අන්න ඒ return වචනෙන් පස්සේ එක line එකක්වත් run වෙන්නේ නැහැ. එක line එකක්වත් run වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඊළඟ case එක. මොකද if condition එකක් ඇතුලේ return කළ විට එය true වුණොත් එතනින් පල්ලෙහා ඒවා මොකක්වත් run වෙන්නේ නැහැ. හදිසියවත් මේක false වුණොත් බලන්න. ඔන්න මම මෙතන 99 කියලා එකක් දානවා. 99 කියන එක send කරගන්නවා. අන්න දැන් එතකොට if condition එක ඇතුළට යන්නේ නැහැ. if condition එක ඇතුළට යන්නේ නැතුව return වෙන්නේ නැහැ නේ. if condition එක ඇතුළට යන්නේ නැතුව. එතකොට යන්නේ නැත්නම් ඊටු ටික තමයි run වෙන්නේ A B C D ඊට පස්සේ C D E කියන එක ඒ ටික ඔක්කොම run වෙනවා. if condition එක ඇතුළට ගියොත් විතරයි return වෙන්නේ. හරිද? ඒක හදිසියවත් ඔයා හිතන්න මෙතන ඔයා if condition මොකක්වත් දාන්න නැතුව මෙන්න මෙතනින් ඔය දැන් ඔතනින් මොකද run වෙන්නේ if return එක නැතුව ඔන්න ABCD කියලා run වුණා. ඔන්න ඔයා මෙතන මැදින් නිකන් return කියලා දානවා. මැදින් return කරාට පස්සේ error එකක් එනවා. පත error එකක් එනවා. මොකද්ද? මම කිව්වේ return කියන එක දාගන්නේ මොකක් හරි run වෙවි තියෙන method එක terminate කරගන්න නේද? execute වෙමින් පවතින method එකක් return කර terminate කරගන්න. එතනින් එහාට return කරන එක නවත්ත. එතකොට මේ return keyword එකෙන් පස්සේ තියෙන එකක්වත් run වෙනවද? ඒ කවදාවත් යන්නේ නැහැ. මොකද return එකෙන් පස්සේ terminate වෙනවා. එතකොට error එකක් එනවා. එතකොට මෙන්න මෙතන error එකක් එන්නේ මේ return කියලා data type එකක් තියුවොත් මෙන්න මේවට කවදාවත් reach කරන්න බෑ. ඒ කියවන code එකට කවදාවත් එතනින් එහාට reach කරන්න බෑ. ඒක හින්දා return කරගන්න. ඒක හින්දා return වෙනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. return කියලා දැම්මට පස්සේ ඊට පල්ලෙහා මොනවා හරි line ටිකක් ලියුවොත් ඒක illegal වෙනවා. මොකද ඒක කවදාවත් reach කරන්න බැරි හින්දා. හරි. ඊළඟ case එක case 14 void method එකක් ඇතුලේ අර මම කියපේ void method තුල return keyword එක පමණක් දැමිය යුතුය. data type එක සමග illegal වෙයි. මොකද්ද? ඔන්න අර මම කලින් කිව්වා
ඔන්න void කියලා method එකක් void method එකක් හදාගත්තොත් මොකද්ද? void method එකක් හදලා ඒ void method එක ඇතුළේ ඉඳන් return call කරන්න පුළුවන් කිව්වේ මොකද්ද? මම කිව්වේ return කියලා වචනේ විතරයි දාන්න පුළුවන්. data එකක් දාත හැකිද? return කියලා return එකකින් පස්සේ data එකක් දාන්න බෑ. හදිසියවත් ඔයා මොකක් හරි data එකක් දැම්මොත් මෙතන void හින්දා අපිට ඒක error එකක් එනවා. මේ error එක නැති කරගන්න එහෙනම් මේ void වලට අදාළ return කරන data type එක දාන්න ඕනේ. හරිද? ඒක ඔළුවේ තියාගන්න පැටවුනේ. හරි. මෙතන void නම් තියෙන්නේ අනිවාර්යෙන් return කියන වචනේ විතරයි තියෙන්න ඕනේ. return වචන තිබ්බත් එකයි නැත්තත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න return එක මෙතන තව data එකකුත් දැම්මොත් මෙතන void තියන්න බෑ. void එක එතකොට අදාළ data type එකට මාරු වෙන්න ඕනේ. ඊළඟ case එක තමයි if condition යොදා ගැනීමේදී if තුල return දැමුව විට if true නොවන විට return කරන්න දෙයක් නැහැ. ඔන්න බලන්න. මෙන්න මේ case එක. හරිද? ඔන්න බලන්න. මම find a grade කියලා එකකට throw කරගෙන 380 double එකකින් catch කරගෙන දිනවා. ඔන්න බලන්න if average එක 75ට වඩා වැඩි නම් ඒව print කරන්න කියලා. average එක 75ට වඩා නම් ඒව print කරන්න. එතකොට ඒව return කරනවා. හදිසියවත් මෙන්න මේ යවන එක 75ට වඩා වැඩි වෙන්නේ නැතුව 75 හරි 70ට හරි වැඩි වෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? දැන් එතකොට අපිට return කරන්න එකක් නැහැ. එතනදී එතකොට එයා error එකක් දෙනවා. අනිවාර්යෙන් මොකද්ද මෙන්න මෙතන char කියලා එකකින් return කරන එකක අනිවාර්යෙන් මොකක් හරි return type එකක් return කරන්න value එකක් result එකක් තියෙනවනේ. අන්න එතකොට අර වගේ else කියලා එකක් දාලා if else එකේදී return කරනවා ඊට පස්සේ ඕන්න fail කියලා. ඒ 75ට වඩා නැත්තම් fail කියලා return කරනවා. ඉතින් මොකද වෙන්නේ? මොකද්ද කරන්නේ? ඇයි ඒ ෆේල් කියලා කිව්වා මේ උනේ මේක චා එකක් හින්දා මට අමතක වෙලා මේක උදේ පන්දරට නෙමෙයි නම ගන්න කරන්නේ හරි මේක චා එකක් හින්දා ෆේල් කියලා එකක් ගහන්න බෑ ඒතකොට එක අකුරයි ගහන්න පුළුවන් ඒක මට අමතක වුණා මම ඒක දැක්කේ නෑ හරි එක අකුරයි ගන්න පුළුවන් ඔන්න F කියලා එකක් දැම්මා දැන් ඔන්න රිටර්න් කරගන්නේ 80 නම් ඒව print කරා නැත්තම් F print කරා එතකොට මෙයාව S out එකක් ඇතුලේ දාමු බලන්න මෙයාව print කරගන්න කියලා එතකොට S out එකක් ඇතුලේ දැම්මොත් ඒව print කරගත්ත 80ට වඩා වැඩි වෙනවා. හදිසියවත් 80ට වඩා වැඩි අඩු නම් දැන් මොකද්ද print වෙන්නේ? දැන් F කියලා එකක් print වෙනවා. කලින් මොකද උනේ? ඔන්න 60 කියලා දාගත්තා. 60 කියලා දාගත්තොත් F කියලා print වෙනවා. හදිසියවත් පැටවුනේ මෙන්න මෙතන අදාළ if condition එක ඇතුලේ මොකක් හරි දෙයක් condition එක true වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් true වෙන්නේ නැති false වෙලාවටත් return කරන්න value එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. හරිද? අන්න ඒක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන්ම. හරි ඊළඟ එක if else if ඔන්න ඔය සෙට් එකක් දාලා අපිට අර වගේම අර ලියා ගන්න විදිහටම ලියා ගන්න පුළුවන් හොඳේ ඔන්න ලියා ගන්න විදිහටම ලියා ගන්න පුළුවන් අවුලක් නැහැ එතකොට අර වගේ කෝල් කරගන්න තියෙන්නේ මෙතන s out එකක් ඇතුලේ මම මේවා දා ගන්නවා නැත්නම් පේන්නේ නැහැ නේ s out එකක් ඇතුලේ මෙයාව print කරගන්නවා දැන් එයා 80 වුණොත් ඒව print කරගන්නවා මෙතන 40 විතර වුණොත් මොකද්ද කවද print කරගන්නේ S print කරගන්නවා එතකොට හරි ඔන්න බලන්න මෙන්න මේ else එක නැතුවත් අපිට return f කියන එක දාත හැකියි මොකද්ද මෙතන තියෙන්නේ if වුණොත් 75ට වඩා වැඩි වුණොත් ඒව print කරන්න 65 හෝ 65ට වැඩි වුණොත් B print කරන්න 50 හෝ 55 වැඩි වුණොත් C print කරන්න 35 හෝ 35ට වැඩි වුණොත් S print කරන්න හැබැයි මේ else එක ඇතුලේ return f නේ තියෙන්නේ ඔන්න ඕනනම් else එකෙන් එහාට කොහොමද run වෙන්න දෙයක් නැහැ නේද බා එතකොට මෙන්න මෙතනදී else එක නැතුව වුණොත් අපිට return f කියන එක දාත හැකියි එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ මෙතැන්ට වෙනකන් අර if එකයි if else කියන condition එක බලනවා ඒ එකක්වත් නැත්නම් කෙලින්ම return කියන එක return f return කරනවා කෙලින්ම f එතකොට අපිට else ඇතුළෙත් return කරත හැකි else ඇතුළෙත් return කරත හැකි else ගෙන් පිට වුණත් return කරත හැකි හරි නේද එතකොට මේක අපි 20 කියලා දාමු 20 ලකුණු 20යි ඕකේ එතකොට එන්න ඕනේ මොකද එන්න ඕනේ f එකක් හරිද එතකොට else එක ඇතුළෙත් else එක පිට වෙනොත් අනිවාර්යෙන් දැනත් හැබැයි අනිවාර්යෙන් if එකක් හරි if else if හරි ලියලා තියෙනවා නම් අනිවාර්යෙන් else එකකට හරි එළියෙන් හරි එකක් දාලා තින්නම ඕනේ නැත්තම් මෙතන error එකක් එනවා ඔන්න බලන්න මම මෙතනින් ඒක අයින් කරොත් අයින් කරොත් මොකද වෙන්නේ මෙන්න මෙතන error එකක් පෙන්වනවා අපි ඔන්න error එක run කරලා බලමු ඒත් error එක දෙන්නේ නැහැ මෙතනින් එහාට මොකද else හදිසියවත් මේ 35ට අඩු ඒකව තිබ්බොත් එතනින් එහාට මොකද කරන්න කියලා එයා දන්නේ නැහැ ඒක හින්දා අනිවාර්යෙන් එයා else එකක් ඇතුලේ හරි නිකන් හරි ඒක ඉල්ලනවා හරිද
මොකද වැටුනේ ඊළඟ කේස් එක? ඊළඟ කේස් එක බලන්න මොකක් හරි return type method එකක් call කිරීමේදී variable එකකට initialize කරගන්න ඕනේ කියලා එකක් නැහැ. variable එකට initialize කරගන්න ඕනේ කිය එකක් නැහැ. මම මෙතන find total කියන එකත් අරගෙන ඒකත් legal. එතනත් output එකක් එනවා. මෙතන find මේ total කියලා මේ තනියෙන් කතා කරගත්තොත් ඒත් අවුලක් නැහැ. ඒත් ඒ return date type එක මෙතන දානවා. හරි නේද? එතකොට return කරගන්න මොකක් හරි කෝල් කිරීමේදී variable එකකට initialize කරගන්න ඕනේ කියලා අත්‍යවශ්‍ය නැහැ. හැබැයි කරගන්න එක ලේසි. ඉතින් එතකොට total කියන එක විතරයි දාලා කෝල් කරන්න තියෙන්නේ. හරි ළමයි. අපි ඊළඟට method overloading වලට යමු. method overloading එක කියන්නේ අපේ same method name එක තියාගෙන අපිට වැඩ ටික කරගන්න එක තමයි. මොකද method name එක same තියාගෙන එකම method name එක තියාගෙන අපිට වැඩ ටික කරගන්න ඕන නම් තමයි method එකක් overload කරනවා කියලා කියන්නේ. හරිද? method overload කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. different parameters list එකක් හරි different signature එකක් හරි තියෙනවා. මොකද්ද parameters list එක කියන්නේ? මෙන්න මේ මං කිව්ව නේද? මෙන්න මේ එවන ඒවා parameters විදියට ගන්න කියලා. මෙන්න මේ parameters ගන්න වෙනස් කරලා හරි නැත්නම් signature එක වෙනස් කළා. හරි මෙන්න මේ parameter එකේ මෙන්න මේ data type එක වෙනස් කළා හරි තමයි signature එක කියන්නේ. හරිද? දැන් බලමු මෙන්න මේ පළවෙනි එක පොඩ්ඩක් අරගෙන. ඔයාට ඔයාට එකම name එකෙන් method දෙකක් හදාගන්න බෑ. මොකද්ද? එකම name එකෙන් method දෙකක් හදාගන්න බෑ. එකම name එකෙන් method දෙකක් හදාගන්න බෑ. ඒ බලන්න parameters උත් එකමයි, parameters එකමයි, name එකත් එකමයි. එකම නේද වෙන්නේ. එතකොට illegal වෙනවා මේක. එතකොට එකම name එකෙන් parameters හදාගන්න බෑ. මේ method හදාගන්න බෑ. හදිසියවත් එහෙම ඔයාට ඕනේ වුණොත් එකම name එකෙන්මයි method එක හදාගන්න ඕනේ. එහෙම වුණොත් අනිවාර්යෙන් පැටවුනේ මෙන්න මෙතන තියෙන එවන parameters ගණන එක්ක වැඩි කරන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. මෙන්න මෙතනට මම parameters දෙකක් කියවලා දිනවා. ඔන්න ඔතන මම ඊළඟ එකේ parameters තුනක් කියවනවා. ඊළඟ එකේ parameters තුනක් කියවනවා. ඔන්න දැන් බලන්න එතන තිබ්බ error එක ගියා. එකම නමමයි දැන් method එකේ තින්නේ එකම නමමයි. හැබැයි parameters ගාන වෙනස්. මෙතන parameters 3යි මෙතන parameters 2යි. එතකොට same name තියාගන්න. එතකොට parameters ගණන වෙනස් කරලා අපිට ඕනනම් call කරගන්න පුළුවන්. ඔන්න බලන්න දැන් මම මෙතන call කරගන්නවා. print total කියන එක call කරගන්න. ඔන්න parameters මම එකක්වත් නැතුව call කරගන්නවා parameters. ඔන්න parameters එකක්වත් නැතුව call කරගත්තා. බලන්න ඒත් මෙතන sorry argument එකක්වත් නැතුව call කරගත්තා මෙතන. හැබැයි මේකේ තියෙන්නේ මෙතනත් values දෙකක් ඉල්ලලා තිනවා. අරයා එවන දෙකක් අනිවාර්යෙන් ඉල්ල ගන්නවා. මෙයා මෙතන එවන තුනක්ම ඉල්ල ගන්නවා. එතකොට අපිට යවන්න නැතුව ඉන්න බෑ නේද මෙතන? එතකොට අපිට argument එකක්වත් යවන්න නැතුව ඉන්න බෑ. හදිසි ඔන්න අපි මට මෙන්න මේක run කරගන්න ඕන. මෙන්න මේ print total කියන එකේ variable දෙකක් තියෙන එක. variable දෙකක් තියෙන එක run කරගන්න ඕන. මෙතන argument එකක් විදියට දෙක කොහොම හරි values දෙකක් යවන්න ඕනේ. එතකොට එයා call වෙන්නේ කාටද? මෙන්න මෙයාට. මෙන්න මෙයාට තමයි call වෙන්නේ. හරිද? ඊළඟට හදිසියවත් මෙන්න මෙයාට call කරගන්න ඕන නම් මෙයාට call කරගන්න ඕන. එතකොට argument තුනක් දෙනවා. argument තුනක් දුන්නොත් argument තුනක් තියෙන එක්කෙනා හොයාගන්නවා. මෙන්න මෙතන parameters තුනකින් argument තුන catch කරගන්නවා. අන්න එයා එතකොට අන්න එයාව තමයි call වෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ different parameters list එකක් තියෙන. මෙතන parameters මෙතන 2යි parameters මෙතන එතකොට parameters 3යි. හරිද? දැන් එතකොට parameters list එක දෙකක්. මෙතන මම C කියලා දාගෙන C. ඔන්න මම දෙන්නම run කරගන්න වෙන වෙනම. එතකොට බලන්න මගේ ln එකක් ඇතුළේ මේක print total කියන එක නා විතර අරගෙන තින්නේ. ඊට පස්සේ print මෙයාව 10යි අරයාව 20යි කියලා දාගන්න. හරි. ඔන්න මම මුලින්ම කෝල් කරගත්තේ parameters argument දෙකක් ගියවලා parameters දෙකක් තියෙන print total කියන method එක. ඊළඟට argument තුනක් කියවලා print total කියන parameters තුනක් තියෙන කෙනාව තමයි call කරගෙන තියෙන්නේ. බලන්න දෙන්නම call වෙලා නේද? එතකොට එකම same method name එකක් තියලා අපිට call කරගන්න උනොත් මෙන්න මේ parameters ගාන වෙනස් කරලා අපිට call කරගන්න පුළුවන්. හරිද? මේ example එකක් දීලා තිනවා. ඒක කරලා බලුවම ඊළඟ එක තේරෙනවා. ඒ ඊළඟ එක නැතුව example එක නැතුව කරන්න පුළුවන් අවුලක් නැහැ. හරි. example එක නැතුව ඔන්න බලන්න මෙන්න මේ case 1 කියන එක. හොඳේ. දැන් මම අර කිව්වා අතන parameters list එක වෙනස් කරගන්න ඕනේ. මේ බලන්න my method කියලා same method එක same method එක same method එක same method name එක මෙතන තියෙන. එතකොට same parameters ගන්න. ඕන්න මෙතන අපිට ඕන්න parameters ගන්න වැඩි කරලා error එක අයින් කරගන්න පුළුවන් කියලා කියවනේ. ඔන්න අනිත් විදිය තමයි
අපිට මෙන්න මේ පැරාමීටර් සිග්නේචර් එක ඩිෆරන්ට් සිග්නේචර් එකක් දානවා. මෙන්න මේ ගන්න පැරාමීටර් එකේ පළවෙනි එක කෙනා int ඉන්නේ. මම දෙවෙනි එක කෙනා ඩබල් විදියට මාරු කරනවා. du ඩබල්. ඔන්න ඩබල් විදියට මාරු කරා. අන්න එතකොටත් මෙන්න මේක තමයි සිග්නේචර් ඩිෆරන්ට් සිග්නේචර් කියන්නේ. එතකොට මෙන්න මේ කෝල් කරගන්න එකේ මෙන්න මේකට කෝල් කරගන්නේ int value එකක් ආවොත්. මෙයාට කෝල් කරන්නේ ඩබල් value එකක් විදියට ආවොත්. හරිද? එතකොට මෙන්න මේක තමයි ඩිෆරන්ට් සිග්නේචර් කියන්නේ. එතකොට මේක ලීගල් වෙනවා. හදිසියවත් int කියන එකෙන්ම සිග්නේචර් එක සමාන වුණොත් එක මෙතඩ් නේම් එකකින් අපිට කෝල් කරගන්න බෑ. එතකොට මෙතඩ් නේම් දෙක එක්ක වෙනස් වෙන්න ඕනේ මෙතන. ෆස්ට් my method හරි ඔන්න if එකක් දාලා මම ඔන්න මෙතඩ් නේම් එක වෙනස් කරගත්තා. හැබැයි මට ඕනේ එකම මෙතඩ් නේම් එකේ මේක කෝල් කරගන්න එක්කෝ අපිට මේක ඒක අයින් කරගන්න error එක අයින් කරගන්න මෙතන පැරාමීටර්ස් ගාන වැඩි කරගන්න පුළුවන්. පැරාමීටර් ලිස්ට් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට පැරාමීටර්ස් දෙක කියන්නේ නැත්තම් මේකේ සිග්නේචර් එක වෙනස් කරගන්න පුළුවන්. දෙකම int i දාන්න නැතුව මෙතන මොකද්ද ඩබල් ඩබල් i කියලා එකක් හරි දාලා එතකොට සිග්නේචර් එක වෙනස් කරලා පුළුවන්. හැබැයි පුතෝ ඔන්න මම int i එකේ මෙන්න මේ i කියන name එක විතර වෙනස් කරනවා. i කියන name එක. මෙයාව කෝල් කරගන්නේ int i කියලා, මෙයාව කෝල් කරගන්නේ int j කියලා. ඒක අදාළත්වයක් තියෙනවද? නැහැ. මෙතන පැරාමීටර් එකේ name එක වෙනස් වුණා කියන එක අදාළත්වයක් නැහැ. මොකද පැරාමීටර් එකේ name එක වෙනස් වුණා කියලා අදාළත්වයක් නැහැ. ඒත් error එකමයි එන්නේ. අන්න අර හේතු දෙකෙන් විතරයි අපිට method එකක් overload කරගන්න පුළුවන්. හරිද? method එක overloading කරගන්න පුළුවන්. අන්නේ option දෙකෙන් විතරයි. එතකොට පළවෙනි කේස් එක මොකද්ද තිබ්බේ? පළවෙනි කේස් එක මම මේක අරගෙන පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් තේරුණා නේද මම කියපු ටික? පළවෙනි කේස් එක තියෙන්නේ illegal same signature. බලන්න signature එක සමානයි. my method කියලා මේ දෙක method name දෙක සමානයි. same signature. signature එකද int i කියලාමයි තියෙන්නේ. integer variable එක විදිහට දෙකම int i කියලා තියෙන්නේ. එතකොට same signature එක illegal වෙනවා. ඊළඟ එක බලන්න different signature. මෙන්න මේක මම වෙනස් කරගන්න signature දෙක වෙනස් කරගන්න. මේක int දීලා මේක double පැරාමීටර්ස් එකකට දානවා. එතකොට පැරාමීටර්ස් දෙකේ තියෙන data type දෙක වෙනස් කරගන්නවා. එතකොට ඒක legal වෙනවා. එතකොට ඒක කෝඩ් එක අවුලක් නැතුව රන් වෙනවා. error එකක් එන්නේ නැහැ. හරිද? ඊළඟ එක තමයි ඔයගොල්ලෝ මේක ඕනනම් රන් කරලා බලන්න මම මේ ෆයිල් එක හැමම දාලා තියෙන්නේ. ඊළඟ එක තමයි different parameters. අර කිව්වා වගේ එකම same name එකෙන්ම my method එක මට ඕන නම් එකම name my method name එකකින් ඕන නම් එක්ක මට මෙන්න මෙතන තියෙන parameters ගණන වෙනස් කරලා අපි මට call කරගන්න පුළුවන්. parameters ගණන වෙනස් කරලා call කරගන්න පුළුවන්. එතකොට ඒක legal different parameters list එකක් තමයි වෙන්නේ. හරිද? එතකොට parameters ගණන වෙනස් කළාත් අපිට ඒ run එක අයින් කරගත හැකියි. හරිද? අන්න මේකත් බලන්න මේක different parameters නේද? පළවෙනියෙන්ම ඒවල තියෙන්නේ integer i කියලා එකකුයි දෙවෙනියට අරගෙන තියෙන්නේ double d කියලා එකකුයි. int i එකයි double d කියලා එකකුයි. බලන්න ඊළඟට පළවෙනියෙන්ම ගත්ත double d කියලා එකක් දෙවෙනියට ගත්ත double int i කියලා එකක්. බලන්න මේ දෙකේ values දෙක දෙපැත්තට මාරු කරලා නේද? එතකොට parameters දෙක වෙනස් වෙනවා. signature දෙක නෙමෙයි parameters දෙක. මෙන්න මේ අදාළ මේ පළවෙනි පැරාමීටර් එකයි දෙවෙනි පැරාමීටර් එකයි මේකේ int එකයි double එකයි. මේකේ පළවෙනි පැරාමීටර් එක double එකයි. මේකේ දෙවෙනි පැරාමීටර් එක int එකයි. එතකොට අන්නේ දෙපැත්ත මාරු කරලා හරි මේක හැබැයි මේ මෙව්ව දෙකක් වෙන්න ඕනේ. හොඳේ. parameters ගන්නත් වැඩි වෙනවනේ. එතකොට ඒක different parameters විදිහට වැටෙන්නේ. මේක බලන්න. මේකත් ඒ අරකම තමයි. මෙන්න මේ කෝල් කරගනිද්දී බලන්න මම මෙතන my method කියන කෝල් එක කළා. මෙන්න මේක මුලින්ම තියෙන්නේ 10.0. 10.0 කියන්නේ double value එකක්. ඊළඟට int value එකක්. double එක මුලින්ම තියලා int එකක් පස්සේ තියෙන කොහෙද හොයාගෙන යනවා. මෙන්න මේ method එකේ double එක මුලින්ම අරගෙන int එකක් පස්සේ අරගෙන තියෙනවා. double එක මුලින්ම අරගෙන int එකක් පස්සේ අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේකට තමයි කෝල් කරගන්නේ. බලන්න ඊළඟ එක ආයි int එකක් තියෙනවා. ඩබල් එකක් තියෙනවා. මොකද int එක මුලින්ම දීලා ඩබල් එකක් ඊට පස්සේ දීලා තියෙන කොහෙද කියලා බලනවා. int එක මෙන්න මේකේ මුලින්ම දීලා තියෙනවා. ඩබල් එකක් ඊට පස්සේ දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? my method කියන එක මෙන්න මේ my method කියන එක තමයි call වෙන්නේ. හරිද? ඒත් බලන්න මෙන්න මේ අන්තිම line එක my method කියන එක පළවෙනි method මේ ආගියුමන්ට් එකේ අවල් තියෙන 10යි කියලා. එතකොට ඒක integer එකක්. දෙවෙනි එකේ අවල් තියෙන්නේ integer එකක් 20යි කියලා. ඒකත් එතකොට integer. integer දෙකක් තියෙන parameters තියෙනවද මෙහි? දෙකම integer තියෙන. නෑ. දෙකම integer නෑ. දෙන්නම double. බලන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේක පොඩ්ඩක් රන් කරලා බලමු. ටක් කරලා case 5 එකේ තියෙන එක. ඔන්න බලන්න case 5 එකේදී පළවෙනියම call කරලා තියෙන්නේ 10 double එකකුයි int එකකුයි. double එකකුයි int එකකුයි. දැන් එතකොට මෙන්න මෙයාම රන් වෙන්න ඕනේ. ඊළඟට call කරලා තියෙන්නේ int එකකුයි double එකකුයි. එතකොට int එකකුයි double එකකුයි තියෙන්නේ මෙන්න මෙයාව call වෙන්න ඕනේ. එතකොට මුලින්ම මෙන්න මෙයාව print කරලා ඊළඟට මෙන්න මෙයාව print වෙන්න ඕනේ. අපි බලමු print කළා මොකද්ද වෙන්නේ කියලා. හරි අවුලක් නැහැ. print වුණා. double එක මුලින්ම print වුණා. ඊට පස්සේ double එකයි print වුණා. හදිසියවත් හිතන්න ඔයා parameters දාලා නැති මොනවා හරි තිබ්බොත් අදාළ parameters දාලා නැති මොකක් හරි ඔයා call කරලා තිබ්බොත් මෙතන අනිවාර්යයෙන්ම මම දාලා තියෙන්නේ double into int double වෙන්නේ. මම මෙතන call කරන්නේ දැන් int දෙකකට
එතකොට හදිසියවත් ඒ වගේ මොකක් හරි ඒ අදාළ නැති ආගියුමන්ට් එකක් අපි යවුවොත් එයාව කැච් කරගන්න විදියක් නැහැ. එතකොට එයාට එරර් එකක් එනවා. හරිද? කේස් 6 එකේදී තියෙන්නේ කේස් 6 එකේදී තියෙන්නේ බලන්න මම අර කලින් කිව්වා වගේ සිග්නේචර් එකේ සිග්නේචර් සේම් සිග්නේචර් තියලා මේ int කියන එක දෙකේම int තියලා same my method එකත් same තියලා මෙන්න මේ අදාළ variable name එක විතරක් වෙනස් කරාට හරියනවද මේ i එකයි j එකයි තියෙන variable name දෙක වෙනස් කළා ඒත් වැඩක් නැහැ ඒ variable දෙක වෙනස් variable name දෙක වෙනස් කරා කියලා මොකක්වත් වෙන්නේ නැහැ error එකක් එනවා විතරයි හරිද ඒත් මේක මෙයා හඳුනාගන්නේ නැහැ වෙනසක් තියෙනවද කියලා හරිද variable දෙක වෙනස් කරා කියලා එතකොට error එක අයින් වෙන්නේ නැහැ ඊළඟ කේස් එක තමයි පැටවුනේ ඊළඟ කේස් එක තමයි මෙන්න මේ රිටර්න් data type එක මේ කලින් මම කරේ මෙන්න මේ දෙකම void නේ තිබ්බේ. ඔන්න මම void එක මෙතන මම මාරු කරගන්නම් මෙයාව integer එකක් විදියට return කරනවා integer එකක් විදියට. මොකද්ද එතකොට? return type එක මාරු කරා කියලා return type එක මෙයා void වෙලා මෙයා int උනා කියලා ඒත් වැඩක් නැහැ ඒත් error එකක් වෙනවා. එතකොට මෙන්න මේක my method කියන එකෙන් එතකොට ඒත් call කරගන්න බෑ. return data type දෙකක් උලා return කරන්න බැරි හරි return data type දෙකක් හරි කියලා ඒත් අපිට ඒක override කරන්න බෑ. එතකොට return type එක මාරු කළද method override කරන්න බෑ. මේ parameters signature අත විතරයි. මේක parameters උයි signature රුයි මත විතරයි රඳාපවතින. එතකොට මෙන්න මේ parameters ගාන වෙනස් කළා හරි මේ parameters එකක තියෙන signature එක වෙනස් කළා integer boolean char මොනවා හරි අන්න ඒක වෙනස් කළා විතරයි අපිට method එක override කරගන්න ඕනේ. මේ ඔන්න ඕක තමයි method overriding කියලා කියන්නේ. sorry overriding නෙමෙයි overloading. method overloading. හොඳේ override කියලා වෙනම එකක් තියෙනවා. method overloading. හොඳේ sorry පැටවුනේ. වැරදුනා පොඩ්ඩක්.